අයිබෝවන් කොහොමද යාළුවනේ? අදත් ආදරෙන් පිළිගන්නවා අපේ Heart of Cinema YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ තවත් අලුත්ම සුපිරිම crime investigation කතා මාලාවක්. ඉතින් මේ කතා මාලාව එපිසෝඩ් 7කින් සමන්විත වෙනවා වගේම ඒකට 6.6ක ඉහළ IMDb අගයක් ලැබිලා තියෙනවා. ඉතින් අවසානයේ හිතා ගන්නවත් බැරි මේ සුපිරිම investigation කතා මාලාවේ නම තමයි බිරංගනා. කතාව ගැන කෙටියෙන් කිව්වොත් චිත්‍ර කියන්නේ පොලිස් නිලධාරිනියක්. හැබැයි මේ පොලිසියේ කිසිම කෙනෙක් චිත්‍රව ගණන් ගන්නේ නැහැ. ඔය අතරේ තමයි එක මංගල රාත්‍රියක කාන්තාවක් ඝාතනය වෙන්නේ. ඒත් පොලිසිය මේක සියදිවි නසා ගැනීමක් කියලා කේස් එක විසඳලා දානවා. හැබැයි ටික දවසක් යද්දී මේ විදිහටම තවත් ඝාතනයක් සිද්ධ වෙනවා. කොහොම වුණත් මේ මැරෙන කාන්තාවන් කලින් විවාහ වුණ අය. ඒ වගේම එයාලට දරුවෙක් ඉන්නවා. ඒ අය තමයි මේ විදිහට ඝාතනය වෙන්නේ. ඉතින් මොකද්ද මේ ඝාතනා බිරහස? කවුද මේ පිටිපස්සේ ඉන්නේ? ඒ වගේම කවුරුවත් ගණන් ගන්නේ නැති චිත්‍ර මේ කේස් එක විසඳන්නේ කොහොමද? ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එක බලලම දැනගමු. ඉතින් මූවි එක බලන්න කලින් ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා channel එකත් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මොකද එහෙම නැති වුණොත් වෙන්නේ ඔයාලට අපි දාන අලුත්ම movies මඟ හැරෙන එක. ඒ වගේම කතාමාලා කොටස් දෙකක් විදිහට දැම්මොත් දෙවෙනි කොටස ගොඩක් අයට මිස් වෙනවා. ඒ නිසා හැමෝගෙම ගොඩක් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ මංගල රාත්‍රියකට සූදානම් වෙන පිරිමි පුද්ගලයෙක්. ඉතින් එයා කාමරයට එද්දී හොඳටම බය වෙනවා. එයාගේ අලුත් මනමාලි මංගල ඇඳේ මිය ගිහින් ඉන්නවා. ඉතින් මෙතනින් පස්සේ අපිට පෙන්වන්නේ එක විවාහක යුවලක්. ඉතින් මේ සැමියා තමන්ගේ බිරිඳට ගොඩක් හිංසා කරනවා. මේ විදිහට මෙයාලා රණ්ඩු වෙද්දී එයාගේ පොඩි දුව මේ දිහා දුකින් බලාගෙන ඉන්නවා. කොහමරි මේ වෙලාවේ තමයි පොලිස් නිලධාරිනියක් මේ ගෙදෙට්ට එන්නේ. ඉතින් එයා අර නපුරු සැමියාව අල්ලලා එයාට තර්ජනය කරනවා කාන්තාවන් ඉස්සරහා මේ විදිහට වීරයෙක් වෙන්න හදන්න එපා කියලා. ඒත් ඇත්තටම කිව්වොත් මේක මේ පොලිස් නිලධාරිනිය දැක්ක සිතුවිල්ලක් විතරයි. එයාට එහෙම කරන්න ඕනකම තිබ්බත් ධෛර්යයක් නැහැ. කොහමරි අනිත් නිලධාරින්ගේ ඇතුළට ගිහින් අර නපුරු සැමියාව අත්අඩංගුවට ගන්නවා. ඉතින් මේ නිලධාරිනියගේ නම තමයි චිත්‍රා. චිත්‍ර කියන්නේ උප පොලිස් පරීක්ෂකවරියක්. මේ වෙලාවේ එයා එයාගේ සැමියාට කෝල් එකක් ගන්නවා. චිත්‍ර හැමදාම රාත්‍රී සේවයේ ඉන්න නිසා මේ දෙන්නට ආදරය කරන්නවත් කාලයක් නැහැ කියලා එයාගේ සැමියා කියනවා. කොහොම වුණත් මේ වෙලාවේ චිත්‍ර ලෑස්ති වෙලා ඉන්නේ අපරාධයක් වුණ තැනකට යන්න. චිත්‍රගේ ඉහළ නිලධාරියා තමයි බොරල් කියන්නේ. කොහොම හරි බොරල් ජීප් එකේ ඇවිත් චිත්‍රව දාගෙන අපරාධ ස්ථානයකට යනවා. මෙයාලා ඇවිත් තියෙන අර කතා මුලින් අපිට පෙන්නපු මනමාලගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න. ඉතින් මේ මියගේ මනමාලගේ නම තමයි ෆල්ගුනි. ඉතින් බොරල් මේ මලසිර දිහා බලලා කියනවා මේක සියදිවි නසා ගැනීමක්. කෘමිනාශක බීලා මිය ගිහින් තියෙන්නේ කියලා. ඒත් බොරල් මේ නිගමනයට ආවේ කිසිම සොයා බැලීමක් නැතුව. එයා හිතාගෙන ඉන්නේ එයා ගොඩක් දක්ෂ කෙනෙක් කියලා. ඊට පස්සේ එයා මනමාලගෙන් අහනවා ෆල්ගුනිට නැන්දම්ම එක ප්‍රශ්නයක් තිබ්බද කියලා. එකට මනමාලයා කියනව නෑ කියලා. ඊළඟට බොරල් කියනවා මේක එයාගේ දෙවෙනි විවාහය නේද? ඒ ලැජ්ජාවට එයා මිය යන්නේ නැති කියලා. ඉතින් මේ වෙලාවේ චිත්‍ර කියනවා කාන්තාවක් දෙවෙනි විවාහයක් කරගත්ත කියලා ලැජ්ජ වෙන්න ඕන නෑ. ඒ ලැජ්ජාවට මෙයා මැරුණා කියලාද කියන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ බොරල්ට තරහ යනවා. එයා චිත්‍රාව මෙතනින් එළියට යවනවා. ඉතින් ඒකට අනිත් නිලධාරිනුත් hina වෙනවා. බොරල් කොහොමත් කාන්තාවන් පල්ලෙහාට දාලා කතා කරන කෙනෙක්. ඊට පස්සේ බොරල් මේ අයට කියනවා අධිකරණ වෛද්‍ය කණ්ඩායම් සහ මාධ්‍යවේදීන් ඇවිත් මෙතන වැඩ සංකීර්ණ කරයි. ඒ නිසා එයාලට මේ ගැන දැනුම් දෙන්න ඕන නෑ. මම මේ කේස් එක පෞද්ගලිකව හසුරවන්නම් කියලා. මොකද බොරල්ට ඕන මේ නඩු දිගටම කරගෙන යන්නේ නැතිව මෙතනින් ඉවරයක් කරලා දාන්න. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ එක තරුණයෙක්ව. මෙයා ගොඩක් උදේ වෙනකන් තාමත් ඇහැරිලා නැහැ. මේ නිසා එයා ඇහැරෙන්නේ කවුරු හරි දොරට ගහන සද්ද ඇහිලා. ඉතින් මේ තමයි මේ තරුණයා කුලියට ඉන්න නිවසේ අයිතිකරු. එයා මේ චිරායු කියන තරුණයාව ඇහැරවන්න තමයි ඇවිත් තියෙන්නේ. එයා චිරායුගෙන් අහනවා ඔයා නිදාගෙන ඉන්නේ අද කඩේ අරින්නේ නැද්ද කියලා. ඒ වෙලාවේ චිරායු කියනවා අද කඩේ අරින්න ඕන. මං ඊයේ නිදාගත්තේ ටිකක් පරක් වුණා. ඒකයි නැගිටින්න වෙලා ගියේ කියලා. ඉතින් ඊට පස්සේ නිවසේ හිමිකරු මෙතනින් යනවා. එයා යද්දි චිරායු කියනවා මං හෙට ගෙදර කුලිය ගෙවන්නම් කියලා.
ඊළඟට අපිට පෙන්වන්නේ පොලිස් ස්ථානයේ ඉන්න චිත්‍රව. එයා නම් ෆල්ගුනිගේ මරණය දිවිනසා ගැනීමක් කියලා හිතන්නේ නැහැ. මොකද ෆල්ගුනි කියන්නේ ස්වාධීන කාන්තාවක්. එයා නැවත විවාහ වෙලා තියෙන්නේ ආදරය කරලා. ඉතින් හැම බාධාවක්ම ඉවර වෙලා මංගල රාත්‍රියේදී එයා මේ විදිහට දිවිනසා ගන්න හේතුවක් නැහැ කියලා එයා හිතනවා. ඉතින් චිත්‍ර එක්ක මේ පොලිස් ස්ථානයේ හොදින් කතා කරන්නේ මේ නිලධාරියා විතරයි. අනිත් හැමෝම බොරල්ගේ පැත්ත අරගෙන චිත්‍රව පල්ලෙහාට දාලා තමයි වැඩ කරන්නේ. මේ වෙලාවේ බොරල් චිත්‍රට කතා කරනවා. චිත්‍ර ඇතුළට ගියාම එයා චිත්‍රට කියනවා මං ඔයාලට කලිනුත් කියලා තියෙනවා මගෙන් ප්‍රශ්න කරන්න එපා කියලා. ඊයේ ෆල්ගුනි දිවිනසාගෙන කියලා හොඳටම පේන තේදී ඇයි ඔයා මේක වෙන්න පැත්තකට හරවන්න හදන්නේ කියලා. මේ වෙලාවේ චිත්‍ර කියනවා එයා දිවිනසා ගත්තේ නෑ. දෙවෙනි විවාහයක් කරගත්තා කියලා. ඒක මැරෙන්න තරම් ලැජ්ජාවට කරුණක් නෙවෙයි කියලා. මේ වෙලාවේ බොරල් චිත්‍රව ළඟට අරන් කියනවා හැමෝම ඔයාගේ අම්මා තරම් ලැජ්ජ නැති අය නෙවෙයි. ඔයාගේ අම්මත් ඔයාලා පොඩි කාලෙමයි දාලා ගියේ. ඔයාගේ තාත්තයි මායි වැඩ කළේ එකම පොලිසියේ. ඔයාගේ අම්මා ඔයාව දාලා ගියාට පස්සේ ඔයාගේ තාත්තා විඳපු විදිහ මන් දන්නවා. ඔයාගේ තාත්තා නිසා තමයි ඔයාට මේ රස්සාව හම්බුනේ. ඒ නිසා ඕනට වඩා උඩගු වෙන්න එපා කියලා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් චිත්‍රව යවනවා බීම් එකක් ගෙනත් දෙන්න කියලා. ඉතින් චිත්‍ර හැම වෙලාවෙම බොරල්ගෙන් මේ දේවල් අහනවා. ඒ නිසා එයා ගොඩක් කලකිරීමෙන් තමයි ඉන්නේ. මේ අතර අපිට පෙන්නන්නේ චිත්‍රගේ පොඩි කාලේ. ඉතින් චිත්‍ර ඉස්කෝලේ ඇවිල්ලා ගෙදරින් එක්කන් යන්න එනකම් බලන් ඉන්නවා. ඒ වෙලාවේ එයාගේ තාත්තා තමයි එන්නේ. ඉතින් චිත්‍ර අහනවා "කෝ අම්මා" කියලා. එතකොට තාත්තා කියනවා "අම්මා ආයේ එන්නේ නෑ. එයා ගියා. අද ඉඳන් මං තමයි ඔයාව එක්කන් යන්න එන්නේ" කියලා. ඉතින් මේ සිද්ධිය මතක් වෙන්නේ චිත්‍රට. මේ වෙලාවේ ඉන්ස්පෙක්ටර් කතා කරන නිසා චිත්‍ර පියවිසිහියට එනවා. එයා චිත්‍රගෙන් අහනවා "කෝ බීම් එක" කියලා. ඉතින් චිත්‍ර ටිකක් පැකිලෙනවා. ඉන්ස්පෙක්ටර් කියනවා "බීම් එක ඕන නෑ. ඔයා දැන් ෆල්ගුනිගේ දිවිනසා ගැනීමේ වාර්තාව ඉක්මනට හදලා මට දෙන්න" කියලා. ඒ චිත්‍ර බය නැතුව කියනවා "අපි මරණ පරීක්ෂණ වාර්තාව වෙනකන් ඉන්න ඕන" කියලා. ඒකට බොරල් තරහ අරන් කියනවා "මගේ යන පිළිපදින්න" කියලා. ඉතින් චිත්‍රට ගොඩක් තරහ යනවා. මේ වෙලාවේ චිත්‍රට ෆල්ගුනිගේ මරණය සිද්ධ වුණු විදිහ මැවිලා පේනවා. එයා මනමාලගෙන් වගේම මනමාලගේ අම්මගෙනුත් ප්‍රශ්න කරනවා. හැබැයි ඒ තොරතුරු වලිනුත් ෆල්ගුනි දිවිනසා ගන්න කිසිම හේතුවක් එයාට තේරෙන්නේ නැහැ. කොහොම හරි පොලිස් නිලධාරියා කතා කරන සද්දෙට තමයි චිත්‍ර ආපහු පියවිසිහියට එන්නේ. ඉතින් එයා කියනවා ඔයාගේ මහත්තයා ඔයාගේ කෑමක දීලා ගියා. අද ඔය දෙන්නගේ සංවත්සරේ නේද? අද ඔයා ගෙදර ඉන්න තිබ්බා කියලා. කොහොම වුණත් චිත්‍රගේ සැමියා එයාට කෑම එකත් එක්ක රෝස මලකුත් එවලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපිට අර චිරායුව පෙන්නනවා. එයාට තියෙන ස්වභාවික මල් කඩයක්. එයා ඒ විකුණලා තමයි ජීවත් වෙන්නේ. මේ වෙලාවේ නිවසේ හිමිකරු චිරායුගේ ගෙදරට එනවා. එයා එන්නේ ගෙදරින් හදපු කෑමකුත් අරගෙන. ඉතින් චිරායු ගෙදර කුලිය දෙන වෙලාවේ හිමිකරු අර කෑමක චිරායුට දෙනවා. චිරායු කියනවා මේ කෑම කෙනකන් තමයි මං හැම මාසෙම බලාගෙන ඉන්නේ. මේ කෑම එක කෑවට මං කවදාවත් නැන්දව දැක්කේ නෑ. එයාට කියන්න මං එයාව මතක් කළා කියලා. දවසක එයාව මුණ ගැහෙන්න මං එන්නම් කියලා. කොහොම හරි එදා රෑ චිත්‍රගේ එයාගේ සැමියා දීපක්ගේ විවාහ සංවත්සරයට සාදයක් තියෙනවා. මේකට මේ පවුලේ අම්මා තාත්තා විතරයි එකතු වෙලා ඉන්නේ. ඉතින් චිත්‍ර එන්නේ රෑ වෙලා. එයා ආව ගමන් චිත්‍රගේ තාත්තා අහනවා අද මොකද උනේ කියලා. ඉතින් චිත්‍ර ෆල්ගුනිගේ සිද්ධිය මේ අයට කියනවා. මේ වෙලාවේ තමයි චිත්‍රගේ සැමියා දීපක් තෑග්ගකුත් අරගෙන ගෙදර එන්නේ. ඉතින් ගෙදර හැමෝම විහිළු කරනවා චිත්‍රට ඉන්නේ කොච්චර ආදරණීය සැමියෙක්ද කියලා. ඊට පස්සේ චිත්‍ර සාරියක් අඳලා ලෑස්ති වෙනවා. එයා එයාගේ සැමියාට බොරල් ගැන කියනවා. මොකද බොරල් එයාට අම්මා ගැන කියලා ලැජ්ජ කරපු එක චිත්‍රට තදින්ම දැනිලා තියෙනවා. ඒ දීපක් කියන්නේ බොරල් වගේ පිරිමි හැමතැනම ඉන්නවා. මේ වගේ පිරිමි කැමති නෑ කාන්තාවන් Tamanට වඩා ඉස්සරහට යනවට කියලා. ඔන්න මේ වෙලාවේ චිත්‍රගේ තාත්තා චිත්‍රට කියනවා අර ෆල්ගුනිගේ ඝාතනය ගැන ටීවී එකේ පෙන්නන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ චිත්‍ර ඇවිත් කියනවා ඒක ලොකු පවුලක්. එයාලා ඒක එළියට දෙන්නේ නැහැ කියලා. ඉතින් මේ කතා බහ අතරේ චිත්‍රගේ ගෙදර සේවිකාව කියනවා හරියටම ඊට මාස 7කට කලිනුත් ඔය වගේ දෙයක් වුණා. මනමාලි එයාගේ මංගල රාත්‍රියේදී මිය ගියා කියලා. ඉතින් මේක ඇහුවම චිත්‍ර කලබල වෙනවා. එයා අර කාන්තාව ළඟට ගිහින් අහනවා මේ වගේ සිද්ධියක් කලින් වුණාද කියලා. ඒකට මේ කාන්තාව කියනවා ඔව් ඒක සිද්ධ වුණේ මගේ ගෙවල් ළඟ. මං ඒ විවාහයට කෑම උයන්නයි එහි ගියේ කියලා. කොහොම වුණත් චිත්‍රට මේක හොඳ පොයින්ට් එකක්. ඉතින් මේ වෙලාවේ අපිට එක සිදුවීමක් පෙන්නනවා. ඒ තමයි අර කාන්තාව කිව්ව මරණය.
ඉතින් එයා මංගල යහනේ ඉද්දිම එයාගේ හුස්ම හිර වෙන්න ගන්නවා. එයා ගොඩක් අමාරුවෙන් බැල්කනියට එනවා. ඒත් එයා මිය ගිහින් බැල්කනියකින් පල්ලෙහාට වැටෙනවා. හැබැයි මේක එයාගේ දුව දැකලා ගොඩක් බය වෙනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ අපිට පෙන්නන්නේ චිත්‍ර වෙනත් පොලිස් ස්ථානයකට ඇවිත් ඉන්නවා. එයාගේ ගෙදර මෙහෙකාරිය කිව්ව විදිහට මීට මාස 7කට කලින් මරණ මනමාලිය ගැන විස්තර දැනගන්න. හැබැයි මේ ඉන්ස්පෙක්ටර්ත් චිත්‍රට ඒ විස්තර දෙන්න කැමති නෑ වගේ. එයා බොරල්ට කෝල් එකක් ගන්නවා. අරගෙන අහනවා ඔයාට මගේ උදව් නැතුව මේ කේස් එක විසඳන්න බැරිද? ඔයාට එන ලැජ්ජ නිසාද මේ කාන්තාවක් එවලා තියෙන්නේ කියලා. ඉතින් මේ නිලධාරියාටත් ඕනේ බොරල්ව අවුස්සන්න. ඉතින් බොරල් චිත්‍රට ෆෝන් එක දෙන්න කියලා කියනවා. මේ වෙලාවේ චිත්‍ර කියවගෙන යනවා මීට මාස 7කට කලින් ටානියා කියන කෙනා මිය ගිහින් තියෙනෙත් මේ විදිහටමයි. මේ මරණ දෙකේම සමානකම් තියෙනවා කියලා. ඉතින් මේකට බොරල්ට තරහ යනවා. එයා චිත්‍රට කියනවා ඔයා ඒ සමානකම් හොයන්න ඔහෙට ගියේ. දැන් මම එන්න කියලා. ඉතින් චිත්‍රට වෙන කරන්න දෙයක් නෑ. එයා මෙතනින් එන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ අර නිලධාරියා කියනවා ඔයාට මොනවා හරි ඕන නම් මට කියන්න. මං ඔයාට උදව් කරන්න මෙතන ඉන්නවා කියලා. ඔන්න ඉතින් ඊළඟ දවසේ චිරායුගේ මල් කඩේට සුබංකර් කියලා කෙනෙක් එනවා මල් ගන්න. ඉතින් චිරායු සුබංකර්ගෙන් අහනවා ඔයා දැන් මාස 6ක ඉඳන් එයාට මල් දෙනවා. කවද්ද එයාගෙන් මේ ගැන අහන්නේ කියලා. ඒ වෙලාවේ සුබංකර් කියනවා මං ඉක්මනටම අහනවා. ඊට පස්සේ අපේ කසාද ලස්සන කරන වැඩේ ඔයාට බාර දෙනවා. අපේ මංගල ඇඳත් ඔයා ලස්සනට සරසලා දෙන්න කියලා. ඉතින් චිරායු කියනවා ඔව් මං ඒක කරලා දෙන්නම් කියලා. මේ අතරේ චිත්‍ර පොලිස් ස්ථානයේ ඉන්නවා. අර නිලධාරියා චිත්‍රගෙන් අහනවා ඔයාගේ තාත්තා දන්නවද බොරල් ඔයාට මෙහෙම කරනවා කියලා. ඒකට චිත්‍ර කියනවා තාත්තා ඒ ගැන දන්නේ නැහැ. එයාට කියන්න එපා කියලා. මේ වෙලාවේ මේ නිලධාරියා කියනවා බොරල් ඔයාගේ තාත්තට වඩා ජූනියර්. ඒ දවස්වල ඔයාගේ තාත්තත් බොරල්ට කෑ ගැහුවා. මොකද බොරල් කියන්නේ නිෂ්පල කෙනෙක් නිසා කියලා. මේ වෙලාවේ චිත්‍ර කියනවා ෆල්ගුණී වගේම තමයි ටානියත් මිය ගියේ. මට හිතෙන්නේ කවුරු හරි අලුත බැඳපු මනමාලියන්ට වස දෙනවා කියලා. ඉතින් මේ කතාව එක නිලධාරියෙක් හොඳින් අහගෙන ඉන්නවා. එයා මේ ගැන කාට හරි කෝල් කරලා කියනවා. එයා කියන්නේ මේක දිවිනසා ගැනීමක් නෙවෙයි ඝාතනයක්. පොලිස් නිලධාරිනියක් ඒ ගැන හොයනවා කියලා. කොහොම වුණත් මෙයා මේක කියන්නේ මාධ්‍යවේදියෙක්ට. ඉතින් ඊළඟ දවසේ උදේම මේ නිවුස් එක පත්තරේ පළ වෙලා තියෙනවා. මේ නිසා මිනිස්සු හැමෝම පොලිසියට චෝදනා කරන්න පටන් ගන්නවා. මේක ඝාතනයක් වෙලත් දිවිනසා ගැනීමක් කියලා නඩුව වහලා දැම්මා කියලා. ඉතින් මේ නිවුස් එක චිරායුත් පත්තරෙන් කියවනවා අපිට පෙන්නනවා. මේ අතරේ චිත්‍ර පොලිස් ස්ටේෂන් එකට එනවා. ඒ එනකොට පොලිස් නිලධාරීන් හැමදෙනාම මොකක් හරි දෙයක් ගැන තැන තැන කතා වෙනවා. එයාලා චිත්‍රට කියනවා වට ඉන්ස්පෙක්ටර් කැබින් එකට එන්න කිව්වා කියලා. ඉතින් චිත්‍ර ඒ කැබින් එකට යනවා. ඒ යද්දී එතන ACPත් ඉන්නවා. ඉතින් ඉන්ස්පෙක්ටර් අහනවා ඔයාට හිතෙන දේවල් මේ වගේ මාධ්‍ය වලට දුන්නාම පොලිසිය කීර්ති නාමයට මොකද වෙන්නේ කියලා. මේ වෙලාවේ ACP තහනවා ෆල්ගුණිගේ සීදුවේ නසා ගැනීම මිනිමරුමක් කියන හේතුව මොකද්ද කියලා. ඉතින් චිත්‍ර කියනවා දැන් මාස 7කට විතර කලින් වශපූර්වලත් මේ වගේ මරණයක් වෙලා තිබුණා. එතන සිද්ධ වෙලා තියෙනෙත් හරියට මේ වගේ දෙයක් කියලා. ඉතින් ACP අහනවා ඒ සිදුවීම් දෙක අතර ඔයා දකින සම්බන්ධකම මොකද්ද කියලා. ඒ චිත්‍රට ඒක පැහැදිලි කරන්න ක්‍රමයක් නැහැ. එයා කියනවා ඒක මගේ න්‍යායක් කියලා. ඉතින් ඒකට ACPට තරහ යනවා. එයා ඉන්ස්පෙක්ටර්ට කියනවා මෙයාගේ වැඩ තහනම් කරන ලියුමක් ගහන්න කියලා. මොකද එයාලා එහෙම කරන්නේ පොලිසිය කීර්ති නාමයට හානියක් වෙන විදිහට නිවුස් එකක් මාධ්‍යට හෙළි කරපු නිසා. හැබැයි ඔයාලා දන්නවා චිත්‍ර ඒ වගේ දෙයක් කරේ නැහැ කියලා. මේ අතරේ අපිට චිරායුව පෙන්නනවා. එයා මල් වලින් හිස් පළඳනාවක් හදනවා. ඊට පස්සේ ඒක එයාගේ පවුලේ ෆොටෝ එක ළඟින් තියෙනවා. ඉතින් මේ වෙලාවේ තමයි අපි දකින්නේ එයාගේ අම්මගේ මුහුණ මේ ෆොටෝ එකේ කුරුටු ගාලා තියෙනවා කියලා. ඉතින් මේ දේවල් මෙහෙම සිද්ධ වුණ නිසා චිත්‍රාගේ ගෙදරට ගිහින් කල්පනා කර කර ඉන්නවා. ඒ වෙලාවේදී එයාගේ තාත්තා කියනවා පොලිස් ස්ටේෂන් එකේදී මොකක් හරි දෙයක් ගැන ඔයා කතා කරනකොට හොඳට විමසිලිමත් වෙන්න ඕන. ඔයා ඕනෝටත් වඩා පරිස්සම් වෙන්න ඕන. මොකද ඔතන එක එක මාධ්‍ය වලට තොරතුරු සපයන ඔත්තුකාරයෝ ඉන්නවා කියලා. ඉතින් තාත්තා කියනවා ඔයා ඉහළ නිලධාරිනියක් නිසා අනික් අයට වඩා බුද්ධිමත් වැඩ කරන්න ඕන කියලා. මේ වෙලාවේ තමයි චිත්‍රකණන්ගේ මිත්‍ර මෙතෙන්ද එන්නේ. ඉතින් එයා ඇවිත් එයාගේ පුතාව එතනින් යවනවා පාඩම් කරන්න කියලා. කොහොම හරි මේ මිත්‍රා එයාගේ පළමු කසාදෙන් වෙන් වෙලා තමයි ජීවත් වෙන්නේ.
ඉතින් මිත්‍ර චිත්‍රට කියනවා ඔයා මේ දේවල් ගැන වැඩි හිතන්න එපා. ඉන්ස්පෙක්ටර් බොරල් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා මේ නගරේ හැමෝම දන්නවා. අපි එයා හැසිරෙන විදිය ගැන එයාගේ බිරිඳට කියමු කියලා. ඒ චිත්‍ර මිත්‍ර එකවත් කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. එයා ලොකු කල්පනාවකයි ඉන්නේ. ඉතින් තාත්තා කියනවා ඔය දේවල් වැඩි හිතන්න යන්න එපා. හිත සතුටින් මේ නිවාඩුව ගත කරන්න කියලා. ඉතින් තාත්තා හිම කිව්වේ චිත්‍රගේ වැඩ තහනම් කරපු නිසා. ඉතින් මේ අතර ඉන්ස්පෙක්ටර් මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා. ඉතින් මේ මාධ්‍ය සාකච්ඡාව එදා රෑ ප්‍රවෘත්ති වලට පෙන්නනවා. ඉතින් බොරල් කියනවා කනිෂ්ඨ නිලධාරියක් යාට හිතුණු දෙයක් තමයි මේ විදිහට මාධ්‍යයට දීලා තියෙන්නේ. මෙතන කිසිම ඝාතනයක් සිද්ධ වෙලා නැහැ කියලා. ඉතින් මේ නිවුස් එක දිහා එයාගේ පැලතවන්න ඉඳන් චිරායුත් අහගෙනයි ඉන්නේ. මේ වෙලාවේ එයාගේ මුහුණේ අමුතු গুপ্ত බවක් පේන්න තියෙනවා. ඉතින් ඉන්ස්පෙක්ටර්ගේ මාධ්‍ය සාකච්ඡාව එයාම නිවුස් වලින් දකිනවා. ඒකින් එයා ටිකක් ආඩම්බර වෙනවා. එයා හිතන් ඉන්නේ ෆල්ගුනිගේ මරණය නිකම්ම සීදී වුණා ගැනීමක් විතරයි කියලා. කොහොම හරි මේ වෙලාවෙම තමයි ඉන්ස්පෙක්ටර්ගේ ගෙදර බෙල් එක නාද වෙන්නේ. ඒත් එක්කම අපිට චිත්‍රව පෙන්නනවා. චිත්‍ර තාම ඉන්න එයාගේ ජොබ් එක නැති වෙන එක ගැන දුකින්. ඉතින් ඒක නිසා දීපක් එයාට කියනවා අපි කඳුකරට ට්‍රිප් එකක් යමු. ගිහින් ඔයාගේ හිත සංසුන් කරගමු කියලා. කොහමද මේ දෙන්න මේ වෙලාවේ ටිකක් රොමැන්ටික් වෙලා එකිනෙකා සිප ගන්න ලෑස්ති වෙනවා. හැබැයි මේ වෙලාවෙම තමයි කවුරු හරි කෙනෙක් කාමරේ දොරට තට්ටු කරන්නේ. ඉතින් මේ ඇවිත් තියෙන දීපක්ගේ අම්මා. එයා චිත්‍රට කියනවා ඔයාව හම්බ වෙන්න ඔයාගේ ලොක්කා ඇවිත් ඉන්නවා. හැබැයි එයා හොඳටම බීලයි ඉන්නේ කියලා. ඉතින් චිත්‍ර ඉන්ස්පෙක්ටර්ට කතා කරන්න එළියට එනවා. දීපක් එයාට ගිය ඇතුළට කතා කරත් ඉන්ස්පෙක්ටර් ඇතුළට එන්නේ නැහැ. පේන විදිහට නම් එයා දැන් ඉන්නේ හොඳට මත්පැන් පානය කරලා. ඉතින් ඉන්ස්පෙක්ටර් චිත්‍රට කියනවා ඔයාට මාත් එක්ක යන්න එන්න වෙනවා කියලා. ඉතින් චිත්‍ර ඇඳුමක් මාරු කරගෙන එන්න ලෑස්ති වෙනවා. ඒත් ඉන්ස්පෙක්ටර් කියනවා ඇඳුම් මාරු කර ඉන්න වෙලාවක් නැහැ කියලා. ඒක නිසා මේ දෙන්නම ගිහින් ජීප් එකට නගිනවා. ඉතින් මේ ජීප් එක ඇතුලේ ACP ඉන්නවා. ඉතින් ජීප් එකේ යන ගමන් ACP අහනවා ඔයාද උදේ මට කිව්ව න්‍යාය මොකද්ද කියලා. ඉතින් මේ වෙලාවේ චිත්‍ර ACP ගෙන් සමාව ඉල්ලනවා මගේ අතින් නොදැනුවත්වම වැරද්දක් වුණා. ආයි මං ඒ වගේ වැරද්දක් කරන්නේ නැහැ කියලා. ඉතින් චිත්‍ර සමාව ඉල්ලන දිහා බලාගෙන ඉන්න ඉන්ස්පෙක්ටර් හරිම කුරුරු සතුටක් ලබනවා. ඒත් මේ වෙලාවේ ACP කියනවා මං ඒව සමාවිලන එකක් ගැන නෙවෙයි ඔයාගේ න්‍යාය ගැන කියලා. ඒ වෙලාවේ චිත්‍රා එයාගේ තර්කය පැහැදිලි කරනවා. එයා කියනවා ෆල්ගුනිගේ ඝාතනය වගේම ඝාතනයක් මීට මාස 7කට කලින් භාෂාපූර්ව වල සිද්ධ වුණා. මනමාලිය එයාගේ මංගල රාත්‍රියේදීම සියදිව නසාගෙන තිබුණා. මේ මරණ දෙකේම මං සමානකමක් දකිනවා. මොකද ඒ දෙන්නගේම දෙවෙනි කසාදයේදී තමයි එයාට ඒ වගේ දෙයක් වුණේ. ඒ දෙන්නටම කලින් කසාදෙන් දරුවෙක් ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි ඒ දෙන්න සියදිව නසා ගන්න භාවිතා කරපු ක්‍රමයත් එක සමානයි. දෙන්නම මොන හරි විසක් භාවිතා කරලා තිබුණා කියලා. ඉතින් ඊට පස්සේ ACP අහනවා මේ පැටර්න් එකටම තවත් ඝාතන සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. ඉතින් චිත්‍ර කියනවා එහෙම සිද්ධ වෙන්න පුළුවන්. මොකද මේ ඝාතකයා ඉලක්ක කරන්නේ දෙවෙනි වර විවාහ වෙන දරුවෙක් සිටින කාන්තාවන්. මේ වගේ විවාහ ඉන්දියාවේ ඕනතරම් සිද්ධ වෙනවා. ඉතින් ඒ අයවත් ඉලක්ක වෙන්න පුළුවන්. ඒත් අපි මේ ඝාතකයාගේ අරමුණ මොකද්ද කියලා හොයාගන්න ඕන කියලා. කොහොමද මේ කතාවත් එක්ක මේ අය එන්නේ තවත් අපරාධ ස්ථානයකට. ඉතින් ඩෙවිඩ් ACP ඉන්ස්පෙක්ටර් එලියෙන් තියලා චිත්‍රවත් එක්කන් ඇතුළට යනවා. ඉතින් ඒ වෙලාවේ තමයි ACP චිත්‍රට කියන්නේ ඔයාගේ න්‍යාය හරි. තවත් ඝාතනයක් සිද්ධ වුණා කියලා. මේ අතරේ අපිට චිරායුව පෙන්නනවා. එයාගේ මල් වගාවට වෙලා මොනවා හරි දෙයක් කරනවා. ඒත් එක්කම අපිට එක සිදුවීමක් පෙන්නනවා. තරුණියක් එයාගේ මංගල රාත්‍රියට සූදානම් වෙනවා. ඒ වෙලාවේ තමයි එකපාරටම එයාට හුස්ම ගන්න අමාරු වෙන්නේ. ඉතින් එයා වතුර ටිකක් හොයාගෙන කාමරේ පුරා ඇවිදිනවා. එයා ඊළඟට එන්නේ බාත්රූම් එකට. ඉතින් මේ වෙලාවෙම අපිට චිරායුවත් පෙන්නනවා. එයාත් හරිම අමුතු විදිහකට තමයි හැසිරෙන්නේ. ඉතින් කොහොම හරි අර තරුණියට හුස්ම ගන්න බැරි වෙලා බාත්රූම් එක ඇතුළෙම මිය යනවා. එයාගේ සිරුර බාත් ටබ් එක ඇතුළට ඇදගෙන වැටෙනවා. එයාගේ ඇස් වලින් පවා ලේ ගලලා තියෙනවා. ඉතින් මේ මලසිර පරීක්ෂා කරන්න තමයි චිත්‍ර හැම ඇවිත් තියෙන්නේ. ඉතින් මේ තරුණියත් පළවෙනි කසාදෙන් වෙන් වෙලා තමයි එයාගේ දෙවෙනි කසාදයට සූදානම් වෙලා තියෙන්නේ.
මේ අතර අපිට එක අතීත සිදුවීමක් පෙන්නනවා. එක කාන්තාවක් එයාගේ සැමියා එක තරහ වෙලා එයා ගෙදර යන්න සූදානම් වෙනවා. ඒත් එයාගේ සැමියා කොහොම හරි බිරිඳව නතර කරගන්න උත්සාහ කරනවා. ඒත් ඒ කෙනා මේ කිසි දෙයක් අහන්නේ නැතිව එයාගේ බෑග් ටිකත් අරගෙන ගෙදරින් එළියට යනවා. ඉතින් එයාලගේ අම්මා ගෙදරින් යන දිහා ගෙදර උඩු තට්ටුවේ ඉඳලා පොඩි ළමයි දෙන්නෙක් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ආයෙම අපිට චිත්‍රව පෙන්නනවා. එයා දීපක් එක්ක තේ එකක් බොන ගමන් කතා වෙන්නේ එයාගේ වැඩ තහනම් වුණ එක ගැන. දීපක් කියනවා දැන් එයාලා තේරුම් ගන්න ඇති ඔයාගේ න්‍යාය හරි කියලා. ඒක නිසා එයාලා ඔයාගේ වැඩ තහනම අයින් කරයි කියලා. ඒ චිත්‍ර කියනවා ඒකට ටික දවසක් යයි. මොකද ඒක වෙන්න ඕන හෙඩ් ඔෆිස් එකෙන්මයි කියලා. මේ අතර අපිට චිරායුව පෙන්නනවා. එයා තවත් කසාදයක මල් සැසිලි කරන සූදානම් වෙනවා. මේ වෙලාවේ කසාද බඳින් ඉන්න තරුණිය එයාගේ අම්මයි නංගි එක සාරි වගේක් තෝරනවා. ඒ වෙලාවේ තමයි පොඩි ගැහැණු ළමෙක් ඇවිත් අර තරුණියගෙන් අහන්නේ අම්මේ ඔයා කසාද බැඳලා පස්සේ මට තියෙන ආදරේ අඩු වෙයිද කියලා. ඒ කියන්නේ මේ ගැහැණු කෙනෙක් දෙවෙනි වාට තමයි විවාහ වෙන්න යන්නේ. කොහමරි මේ දේ චිරායුට ඇහෙනවා. ඉතින් මේ වෙලාවේදී එයා ටිකක් අමුතු විදියට ඒ තරුණිය දිහා බලනවා. ඉතින් මේ වෙලාවේ අපිට සැකයක් මතුවෙනවා මේ මනමාලියන්ව ඝාතනය කරන්නේ අහිංසකෙක් වගේ ඉන්න චිරායුද කියලා. ඉතින් අපි බලමු කතාව ඉස්සරහට හරියටම සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. මේ අතරේ චිත්‍ර පොලිස් හෙඩ් ක්වාටර්ස් වලට ඇවිත් ඉන්නවා. ටික වෙලාවකින් එතෙන්ට ACP එනවා. හැබැයි එයා චිත්‍රව එළියෙන් තියලා ඇතුළට යනවා. ඉතින් මෙතන නිලධාරීන් තුන්දෙනෙක් ඉන්නවා. එතනින් ප්‍රධානියා තමයි දිරන්, අනික් කෙනා තමයි ගෞතම්. එයා මිනිමරුම් විශ්ලේෂකයෙක්. ඒ වගේම අවසාන කෙනා තමයි අරුල්. එයා ෆොරෙන්සික් නිලධාරියෙක්. ඉතින් ACP මේ කණ්ඩායම පත් කරලා තියෙන්නේ මේ සිද්ධ වෙන ඝාතන පෙළ ගැන විමර්ශනය කරන්න. කොහොම හරි මේ වෙලාවේදී දිරන් කියනවා අපිට වෙනම කාමරයක් තිබ්බොත් හොඳයි. එහෙම වුණොත් අපිට මේ කේස් එක රහසින්ම මෙහෙයවන්න පුළුවන් කියලා. කොහොමරි මේ වෙලාවේදී ACP එළියේ ඉන්න චිත්‍රව පෙන්නලා කියනවා එයා තමයි මේක දාම ඝාතනයක් කියලා හොයාගත්තේ. ඒක නිසා මං එයාවත් ඔයාලගේ ටීම් එකට දානවා කියලා. ඒ තිරන් එහෙම කැමති වෙන්නේ නැහැ කාන්තා නිලධාරිනියක් එයාගේ ටීම් එකට එනවට. එයා හිතනවා ඒකෙන් එයාලගේ විමර්ශනයේ ප්‍රමාද වෙයි කියලා. ඒත් ACP කියනවා මේක මගේ තීරණයක්. ඒ තීරණයට ඉහළින් ඔයාලට යන්න බෑ කියලා. ඉතින් ACP ගියාම දිරන් එහෙම කතා වෙනවා මේ නිලධාරිනිය නිසා අපේ හැම වැඩක්ම අවුල් වෙන්න පුළුවන්. මෙයාලා දන්නේ සාරි තෝරන්නයි කෑම උයන්නයි විතරයිනේ කියලා. ඉතින් මේ වෙලාවේදී එළියන චිත්‍ර මොකක් හරි දෙයක් ගැන කල්පනා කරනවා. ඒ වෙලාවේදී එයාට අතීත සිදුවීමක් මතකයට එනවා. චිත්‍රගේ ගුරුතුමිය චිත්‍රගේ තාත්තට කියනවා චිත්‍ර එන්න මුරණ්ඩු වෙනවා. එයා පාසලේ එයාගේ යාළුවන්ට පවා පහර දෙනවා. ඒ නිසා ඔයා පොඩ්ඩක් දුවගෙන අවධානය දෙන්න. අම්මා නැති නිසා එයාට ආදරේ අඩු වෙන්න ඇති කියලා. ඉතින් මේ වෙලාවේ තාත්තා කියනවා මං දුවගෙන කලින්ට වඩා හොයලා බලන්නම් කියලා. ඔන්න මේ වෙලාවේ තමයි එළියන චිත්‍රට කෝල් එකක් එන්නේ. ඉතින් මේ කෝල් කරන්නේ දීපක්. එයා අහනවා ආයෙම ජොබ් එක හම්බ වුණාද කියලා. ඉතින් චිත්‍ර කියනවා තාම මොකුත් නෑ. හැබැයි එයාලා වැඩ තහනම අයින් කරાવી කියලා. ඉතින් මේ වෙලාවේ තමයි දිරන් ඇවිත් චිත්‍රට කියන්නේ කෝල් කර කර ඉන්න කාලයක් නෑ. අපිට වැඩ කරන්න තියෙනවා කියලා. ඒ වෙලාවේ තමයි චිත්‍ර දැනගන්නේ එයාව දිරන්ගේ ස්පෙෂල් ටීම් එකට සිලෙක්ට් කරගෙන කියලා. මේ අතරේ ACP මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා මම මේ ඝාතන ගැන හොයන ස්පෙෂල් ටීම් එකක් පත් කරා. ඒකේ ගොඩක් දක්ෂ පළපුරුදු නිලධාරීන් ඉන්නවා. ඒ වගේම නවක SI චිත්‍රවත් අපි මේ ටීම් එකට දැම්මා. පුළුවන් ඉක්මනට අපි මේ ඝාතකයව හොයා ගන්නවා කියලා. මේ අතරේ අර තරුණී ඇය කසාදයට සූදානම් වෙනවා. චිරායුත්යාගේ පස්සෙන්ම ඉඳන් එයාගෙන ලොකු අවධානයකින් ඉන්නවා. ඒ අතර තමයි දිරන් එයාගේ ටීම් එකේ අයත් එක්ක පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නේ. ඉතින් මේ කණ්ඩායමේ අය ඉවසලෝ එයාලට හම්බුණු අලුත් කාමරය පරීක්ෂණයක් මෙහෙවන්න පුළුවන් විදිහට සූදානම් කරනවා. මේ වෙලාවේ චිත්‍ර හරිම කුලෑටි විදිහට පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නවා. ඉතින් දිරන් මේක දැකලා චිත්‍රට කියනවා මට ACP කිව්වා ඔයා තමයි මේ සිද්ධ වෙන මරණ ඝාතනයක් කියලා හොයාගත්තේ කියලා. ඉතින් ඔයා මේ පරීක්ෂණ ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න විදිය ගැන මට පැහැදිලි කරන්න කියලා. ඉතින් ඒකෙන් චිත්‍ර ටිකක් කලබල වෙනවා. ඊට පස්සේ එයා එයාගේ බෑග් එකේ තිබුණු එයාගේ නෝට්බුක් එක එළියට ගන්නවා.
ඊට පස්සේ චිත්‍ර කියනවා ඝාතකයා ඉලක්ක කරගන්නේ දෙවෙනි වර විවාහ වුණ කාන්තාවන්. ඒ වගේම ඒ හැම කෙනාටම දරුවෙක් ඉඳලා තියෙනවා. හැබැයි මේ ඝාතන සිදුවෙන පිළිවෙලක්වත් නිශ්චිත කාල රාමුවක්වත් නැහැ. ඉතින් අපි මේ ඝාතකයා ගොදුරු හොයාගන්නේ කොහොමද කියන එක මුලින්ම හොයාගන්න ඕන. ඒක නිසා අපි මේ ප්‍රදේශයේ සියලුම විවාහ රෙජිස්ට්‍රාර්වරු සම්බන්ධ කරගෙන දෙවනි වට විවාහ වෙන කාන්තාවන් ගැනයි විවාහ දිනයයි ඒ මනමාලයේ පසුබිම ගැනයි තොරතුරු හොයාගන්න ඕන. ඊට පස්සේ අපි ඒ කසාදය සිද්ධ වෙනකන් සම්පූර්ණ අවධානය ඒ මනමාලයට දෙන්න ඕන කියලා. ඉතින් චිත්‍රගේ මේ පැහැදිලි කිරීමට දිරන් ගොඩක් සතුටු වෙනවා. මොකද එයා චිත්‍රගේ මේ තරම් බුද්ධිමත් බවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් දැන් මෙයාලා හදන්නේ රෙජිස්ට්‍රාර්වරු සම්බන්ධ කරගෙන ඉස්සරහට සිද්ධ වෙන්න යන විවාහයන් ගැන තොරතුරු එක්රැස් කරගන්න. ඉතින් මේ අය එක එක රෙජිස්ට්‍රාර්වරයන්ට කතා කරලා තොරතුරු ලබා ගන්නවා. ඊට පස්සේ දෙවෙනි වර විවාහ වෙන කාන්තාවන් ඉන්න විවාහ උත්සවවල ලයිස්තුවක් හදා ගන්නවා. ඉතින් මේ වෙලාවේ චිත්‍ර හැම හොයා ගන්නවා ජෝෂා කියලා තරුණියක් අද රැ විවාහ වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ අපිට ඒ විවාහ උත්සවය පෙන්නනවා. ඉතින් මේ ගැන දැනගත් අර පොලිස් කණ්ඩායමේ අයත් මෙතෙන්ට ඇවිත් ඉන්නවා. එයාලා විවාහයට සහභාගී වෙලා ඉන්න හැම අමුත්තෙක් ගැනම අවධානයෙන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ අපිට මනමාලිය වල පෙන්නනවා. ඉතින් මේ මනමාලිය දැක්කහම ඔයාට මොන හරි දෙයක් මතක් වෙනවා ඇති. මේ තමයි චිරායු අවසන් වලට මනස ඇසිරි කරපු විවාහ උත්සවය. මේ තරුණියගේ ළමයා තමයි ඇවිත් එයාගෙන් ඇහුවේ අම්මේ ඔයා කසාද බැඳා මට තියෙන ආදරේ අඩු වෙයිද කියලා. ඒ කියන්නේ චිරායු කියන්නේ ඇත්තම ඝාතකයා නම් මේ මනමාලියගේ ජීවිතේට තර්ජනයක් තියෙනවා. ඉතින් මේ කණ්ඩායමේ නිලධාරීන් මේ විවාහ උත්සවයේ අමුත්තන්ට කැම් පිළියෙල කරන කුස්සිය පව පරීක්ෂා කරලා බලනවා. මොකද ඔයාලා දන්නවා මනමාලී මිය යන්නේ විෂක් ශරීරගත වෙලා කියලා. ඒක නිසා එයාලා මේ හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්නවා. ඒ අතරේ තමයි චිත්‍ර විවාහ උත්සවයට ආපු අමුත්තෙක් වගේ එතන තියෙන මේසක ඉඳගෙන මනමාලී දිහා ඇහැ ගහගෙන ඉන්නේ. ඒ වෙලාවේ කෑමකුත් බෙදාගෙන චිරායු එතෙන්ට එනවා. ඇවිත් චිත්‍රගෙන් අහනවා මම මෙතනින් වාඩි වුණාට කමක් නැද්ද කියලා. ඉතින් චිත්‍ර එකට හා කියලා කියනවා. ඉතින් චිරායු චිත්‍ර ළඟම වාඩි වෙලා එයා බෙදාගෙන ආපු කෑම එක කනවා. ඒ අතර එයා චිත්‍ර දිහාත් හොඳින් බලනවා. ඊට පස්සේ අහනවා ඔයා පොලිස් නිලධාරිනියක් නේද? ඔයා නේද අර විවාහ උත්සවවල තරුණියන් මිය යන එක ගැන විමර්ශනය කරන්න කියලා. ඉතින් චිත්‍ර පුදුමයෙන් වගේ චිරායු දිහා බලනවා. ඒ වෙලාවේදී චිරායු කියනවා මං ඔයාව නිවුස් වලින් දැක්කා. ඒකයි එහෙම ඇහුවේ කියලා. කොහොමරි මේ වෙලාවෙම තමයි විවාහ මණ්ඩපේ හිටපු මනමාලී බිම ඇදගෙන වැටෙන්නේ. ඉතින් හැමෝම කලබලෙන් එතෙන්ට දුවගෙන යනවා. චිත්‍රාත් එතෙන්ට යනවා. හැබැයි චිරායු කිසිම කලබලයක් නැතුව එයාගේ කෑම එක කනවා. ඉතින් අර මනමාලී එයාගේ මණ්ඩපේදීම මිය ගිහින් තියෙනවා. චිත්‍රට හිතා ගන්න බෑ එයාලා මෙච්චර අවධානයක් දීලත් කොහොමද මේ තරුණියට විස ඇතුළුනේ කියලා. ඉතින් ඇත්තම ඝාතකයා චිරායුද? එහෙමත් නැත්නම් වෙන කෙනෙක්ද? ඉතින් මේ ඝාතකයා ඇයි මේ වගේ ඝාතන කරන්නේ? ඇයි එයා දෙවෙනි වර විවාහ වෙන කාන්තාවන්ම එයායි ගොදුරක් කරගන්නේ? ඉතින් ඔයාලට මතක ඇති එක බිරිඳක් තමන්ගේ සැමියාවයි ළමයි දෙන්නවයි දාලා ගියා. ඊට පස්සේ ඒ සැමියා තමන්ගේ දරුවන්ට කෑම උයලා දෙනවා. ඒත් එයා ඉන්නේ ගොඩක් දුකින්. මේ නිසා එයා තීරණය කළා තියෙනවා දරුවෝ දෙන්නත් එක්කම දිවිනසා ගන්න. ඒ නිසා එයා මේ තුන්දෙනාගේම කෑම වලට වස දාලා ළමයි දෙන්නට දීලා එයත් ඒව කනවා. ඉතින් මේ අතීත සිදුවීමෙන් පස්සේ අපිට පෙන්වන්නේ චිත්‍රව. ඉතින් ඔයාලට මතක ඇති චිත්‍රයි පොලිස් ටීම් එකයි දෙවනි වර විවාහ වෙන ජෝෂාගේ මංගල අවස්ථාවට සහභාගී වෙලා හිටියා. මොකද කවුරු හරි එයාට වස දීලා මරනවා නම් ඒ ඝාතකයව අල්ල ගන්න. හැබැයි හැමෝගෙම ඇස් වහලා ජෝෂා මංගල මණ්ඩපයේම ඇදගෙන වැටෙනවා. හැමෝම හිතන්නේ එයා මිය ගියා කියලා. හැබැයි පරීක්ෂා කරලා බලද්දි එයා මිය ගිහින් නෑ. සිහිය නැති වෙලයි ඉඳලා තියෙන්නේ. ඉතින් චිත්‍ර එහෙම එයාට වතුරේ යලා සිහිය ගන්නවා. ජෝෂා කියනවා මං උදේ ඉඳන් නිරාහාරව හිටිය නිසා එකපාරටම කලන්තයක් ආවා කියලා. ඉතින් මේ වෙලාවේ කෑම කකා හිටිය චිරායුත් මෙතෙන්ට එනවා. එයා චිත්‍රට කියනවා මඩ මිනිස්සු හැමෝම බය වෙලා එයාලව සංසුන් කරන්න කියලා. ඉතින් ඊළඟ දවසේ මේ අය ෆල්ගුනිගේ සහ ජෝෂාගේ විවාහයට ආපු අමුත්තන්ගේ ලයිස්තුවක් හදන්න තීරණය කරනවා. දිරන් ගෞතම්ට කියනවා අපි ෆල්ගුනිගේ ජෝෂාගේ විතරක් නෙවෙයි පළවෙනිට මැරුණු ටානියා ගැනත් හොයන්න ඕන. එයාගේ පළවෙනි සෙමියාගෙන් ප්‍රශ්න කරන්න ඕන කියලා. ඔන්න ඊළඟට චිත්‍රා ටානියා ගැන හොයන්න අර පොලිස් ස්ථානයට ආපහු ඇවිත් ඉන්නවා. එදා චිත්‍රව පහත් කරලා කතා කරපු ඉන්ස්පෙක්ටර් අද චිත්‍ර ඉස්සරහ ලැජ්ජාවෙන් ඉන්නවා. මොකද මේක ACP ගේ අනක්.
එනිසා චිත්‍ර ඉන්ස්පෙක්ටර්ට කියනවා ඔයාට ඕන නම් ACPට කතා කරන්න. එයාගේ නම්බර එක ඔයා ළඟ ඇති නේද කියලා. ඉතින් ඉන්ස්පෙක්ටර් ගොඩක් තරහින් මුකුත් කියාගන්න බැරුව බලාගෙන ඉන්නවා. කොහොම හරි චිත්‍ර ටානියාගේ කේස් එකේ ෆයිල් එකත් අරගෙන මෙතනින් එළියට එනවා. මේ අතරේ දිරන් ෆල්ගුණිගේ ජෝෂගේ විවාහ දෙකටම සහභාගී වුණ දේශපාලන නායකයෙක් ගෙන්නලා ප්‍රශ්න කරනවා. ඉතින් මේ කෙනා කියනවා මේ කාන්තාවන්ට ලැජ්ජාවක් නෑ. මොකද කාන්තාවකට දරුවෙක් ඉන්නවා කියන්නේ ඒ අතිතරම් ලිංගිකව හැසිරීලා තියෙනවා. එහෙම තියෙද්දී එයා ආයෙ විවාහ වෙනවා කියන්නේ ඒක එයාගේ නරක ගතියක් කියලා. ඉතින් මේ මෝඩ කතාවට දිරන්ට ටිකක් කේන්ති යනවා. එයා කියනවා බැරි වෙලාවත් ඔයා මැරුණොත් එහෙනම් ඔයාගේ බිරිඳ ආපහු විවාහ වෙන්නේ නේද කියලා. ඉතින් ඒක ඇහුවාම මේ කෙනා අහනවා ඒ ඇයි කියලා. දිරන් කියනවා මොකද ඔයාලට ළමයි නෑනේ. ඒ කියන්නේ ඔයාලා ඇතිතරම් ලිංගිකව එකතු වෙලා නෑ. ඒ නිසා ඔයාගේ බිරිඳ නැවත විවාහ වෙයි කියලා. ඉතින් මේ කතාවට මේ පුද්ගලයාට තරහ යනවා. දිරන් කියනවා මෙයා මෙතනින් එක්කන් යන්න කියලා. ඊට පස්සේ දිරන් කුයල්ට කියනවා මේ වගේ කෙනෙක් ඝාතනයක් කරන්නේ කොහොමද කියලා. මේ අතරේ චිත්‍ර ඉන්න පළවෙනි ඩෙම්මියගේ ටානියාගේ ගෙදර. ඉතින් ටානියාගේ තාත්තා කියනවා අපි ටානියාගේ කලින් සමයට විරුද්ධ වුණ අඩුවක් දැම්මා කියලා. ඒ වෙලාවේ චිත්‍ර අහනවා ඇයි ඒ කියලා. ටානියාගේ තාත්තා කියනවා අපිට එයාවත් ටානියාගේ ඝාතනයට සැකයි. මොකද එයා බේබද්දෙක් කියලා. ඊට පස්සේ චිත්‍ර අහනවා ටානියාට එයාගේ දෙවෙනි සැමියා හමුුනේ කොහොමද කියලා. ටානියාගේ තාත්තා කියනවා එයා හම්බුනේ ටානියා වැඩ කරපු ඩැෆ්රිල් කියන අනාථ නිවාසෙදි කියලා. ඔන්න මේ අතරේ ටානියාගේ දුව මෙතෙන්ට එනවා. චිත්‍ර එයාගෙන් එදා රෑ දැක්ක දේ ගැන අහනවා. ඉතින් මෙයා දැකලා තියෙන්නේ අම්මා බැල්කනි එකෙන් පල්ලෙහාට වැටෙන එක විතරයි. ඉතින් චිත්‍රත් එතෙන්ට ගිහින් පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ එයා මේ පොඩි ළමයාට කියනවා ඔයාට තව මොනවා හරි දෙයක් මතක් වුණොත් මට කියන්න කියලා. ඒ වගේම චිත්‍ර ටානියාගේ තාත්තට කියනවා වෙඩින් එකට ආපු අමුත්තන්ගේ සහ වෙඩින් එකට බඩු ගත්ත වෙලෙන්දන්ගේ ලැයිස්තුවක් එයාට එවන්න කියලා. ඊළඟට චිත්‍ර ටානියා වැඩ කරපු ඩැෆඩිල් අනාථ නිවාසයට කතා කරනවා. හැබැයි මේ වෙලාවේ ඒකේ පාලිකාව නෑ. මේ නිසා චිත්‍ර ආපහු එන්න පිටත් වෙනවා. හැබැයි මේ වෙලාවේ අපිට පෙන්නනවා චිරායොත් චිත්‍රව ෆලෝ කරනවා. කොහොම හරි චිත්‍ර එන්නේ ටානියාගේ පළමු සැමියාගේ ගෙදරට. මේ වෙලාවේ එයා ඉන්නේ හොඳටම බීලා. ඉතින් චිත්‍ර කියනවා එයා පොලිස් නිලධාරිනියක් කියලා. ඊළඟට චිත්‍ර මෙයාගෙන් අහනවා ටානියාගේ විවාහ දවසේ ඔයා කොහෙද හිටියේ කියලා. ඉතින් මෙයා කියනවා ටානියා එදා මැරුණ නැත්තම් මං හරි එයාව මරලා දානවා. මොකද මගේ රැකියාව නැති වුණා කියලා එයා මාව දාලා ගියා. එයාට දවස් දෙකක් ඉවසන්න තිබ්බා කියලා. ඉතින් මේ වෙලාවේ චිත්‍ර ටානියාගේ සැමියාගේ ෂර්ට් එකෙන් අල්ලගෙන කියනවා ටානියාගෙන් සමාව ඉල්ලන්න. ආය එයාට මේ විදිහට අපහාස කරන්න එපා කියලා. ඉතින් මේ පුද්ගලයා වයිටම ටානියාගෙන් සමාව ඉල්ලනවා. ඊට පස්සේ චිත්‍ර මෙතනින් යනවා. කොහමද එදා රෑ චිත්‍ර ටානියා වැඩ කරපු අනාථ නිවාසයෙන් කෝල් එකක් එනවා. චිත්‍ර පාලිකාවකින් අහනවා ටානියා කාත් එක්ක හරි ගැටලුවක් තිබ්බද කියලා. ඒකට පාලිකාව කියන්නේ එහෙම නෑ. ටානියා ගොඩක් හොඳයි. එයාට ළමයි ගොඩක් ආදරය කරා. ඒ අතරින් තව පිරිමි ළමෙක් හිටියා. ටානියා එයාගේ මුළු ලෝකෙම කියලා ඒ ළමයා හිතාගෙන හිටියා කියලා. ඉතින් චිත්‍ර ඒ පිරිමි ළමයාගේ නමයි විස්තරයි අහනවා. මේ වෙලාවේ පාලිකාව කියනවා මං ඒ ගැන අපේ පරණ වාර්තාවල බලලා කියන්නම් කියලා. ඉතින් චිත්‍ර දැන් ලෑස්ති වෙලා ඉන්නේ ගෞතම් එක්ක සෝනාපූර් වලට යන්න. මේ අතරේ ගෞතම්ට මුස්ලිම් කෙනෙක් කතා කරනවා. ඉතින් මේ කතාව ඇහුණ චිත්‍රට දෙයක් මතක් වෙනවා. එයාලා මේ වෙනකම් පරීක්ෂා කරේ දෙවෙනිවට විවාහ වෙන හින්දු කාන්තාවන් ගැන විතරයි. ඒ කියන්නේ අනිත් ආගම් වල අය ගැන බැලුවේ නෑ. චිත්‍ර කිව්වහම තමයි ගෞතම්ටත් මේ ගැන කල්පනා වෙන්නේ. ඉතින් මේත් එක්කම අපිට ඊළඟ දවසේ සිද්ධ වෙන කතෝලික විවාහයක් පෙන්නනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා මේ විවාහයට චිරායොත් සහභාගී වෙලා ඉන්නවා. කොහොම වුණත් මනමාලේ ටිකක් අපහසුයෙන් ඉන්නවා අපිට පේන්න තියෙනවා. ටික වෙලාවක් යද්දී එයා මේ ගිහින් බිම ඇදගෙන වැටෙනවා. කොහොම හරි ඊළඟට අපිට පෙන්නන්නේ අර වසබී පුතාත්තයි ළමයි දෙන්නටයි සිද්ධ වුණේ මොකද්ද කියලා. ඉතින් මෙතනින් එක ළමයෙක්ට සිහිය එනවා. ඒත් එයාගේ සහෝදරයයි තාත්තයි නම් මිය ගිහින් තියෙනවා. මේ අතරේ චිරායු අර පල්ලියේ ඉන්න පරවියන්ට කෑම දානවා. ඔන්න ඊළඟට අපිට පෙන්නන්නේ මේ මරණය ගැන දැනගෙන දිරන් ඇතුළු ටීම් එක පල්ලියට එනවා. එයාලා උත්සවයට සූදානම් කළා තිබ්බ කෑමවල සාම්පල් එකතු කරනවා. මේ අතරේ කුරල් දකිනවා පල්ලිය පරවිය සේර මිය ගිහින් ඉන්නවා. ඉතින් එයා මේ පරවියන්ව අධිකරණ වෛද්‍ය කාර්යාලයට යවන්න කියලා නිලධාරියෙක්ට කියනවා.
කොහොම වුණත් මේ සිද්ධිය නිසා මේ ටීම් එක ACP ගෙන් බැනුම් අහනවා. එයා මේ අයට කියනවා තව සතියක් ඇතුළත මේ කේස් එක විසඳන්න කියලා. ඊට පස්සේ මේ කට්ටිය එන්නේ රෙස්ටුරන්ට් එකකට. දිරන් කියනවා අපි මේ ඝාතන කරන්නේ ඇයි කොහොමද කියලා හොයාගත්තොත් අපිට මේ කේස් එක ලේසියෙන් විසඳන්න පුළුවන් කියලා. ඊළඟට එයා එකපාරටම පිඟානක තිබ්බ මස් කෑල්ලක් අරන් චිත්‍රට කවන්න යනවා. ඒ චිත්‍ර එක කන්නේ නෑ. ඒ වෙලාවේ දිරන් කියනවා බලන්න චිත්‍රමාව අඳුරලත් එයා මස් කෑල්ල කෑවේ නෑ. ඒ වගේ තමයි මේ මරුණු කාන්තාවන් විසක් කෑවනම් ඒක එයා නොදැනුවත්වම කාපු එකක්. එහෙමත් නැත්නම් එයාට හොඳටම සමීප කෙනෙක් දීප එකක් වෙන්න ඕන කියලා. මේ වෙලාවේ චිත්‍ර කියනවා ටානියා වැඩ කරපු අනාථ නිවාසේ එයාට ගොඩක් සමීප පිරිමි ළමෙක් ඉඳලා තියෙනවා. එයාගෙන විස්තර පාලිකාවට එවන්නම් කිව්වා කියලා. ඉතින් දිරන් කියනවා ඒක නම් හොඳ පොයින්ට් එකක් වෙයි කියලා. ඔන්න මේ වෙලාවේ කුරල් අධිකරණ වෛද්‍ය කාර්යාලයේ ඉඳන් මෙතෙන්ට එනවා. එයා කියනවා පරවියන්ගෙන් සොයාගත් විෂ සහ මේගේ මේරිගේ රුධිරයෙන් සොයාගත් විෂ දෙකම සමානයි. ඒවා ශාක ඇල්කලොයිඩ් මත පදනම් වෙනවා කියලා. ඒ කියන්නේ මේ විෂ නිපදවන්නේ ශාකයක් ආශ්‍රිතයෙන්. ඉතින් දිරන් අහනවා එතකොට අනිත් අයගේ විෂ ගැන මොකද්ද කියන්න තියෙන්නේ කියලා. ඒකටත් කුරල් කියන්නේ ඒ අයගෙත් මේ විෂමයි තියෙන්නේ කියලා. ඉතින් දැන් මෙයාලට තේරෙනවා මේ ඝාතකයා හැමෝම මරන්නේ ශාකයක් ආශ්‍රයෙන් නිපදපු විෂක් යොදාගෙන කියලා. දිරන් hina වෙලා කියනවා ඒ කියන්නේ මේ මිනිමරුව කාබනික මිනිමරුවෙක් කියලා. කොහොම හරි කුරල් කියනවා හැබැයි මට තාම ෆල්ගුනිගේ බන්න පරීක්ෂණ වාර්තාව ලැබුණේ නැහැ කියලා. ඉතින් දිරන් කියනවා ඒක ගන්න ලේසි. ඒක අයිති චිත්‍රගේ පොලිස් ස්ටේෂන් එකටනේ කියලා. ඒ වෙලාවේ තමයි චිත්‍ර කියන්නේ එයාට මරණ පරීක්ෂණ වාර්තාවක් නැහැ කියලා. මොකද ඔයාලට මතක ඇති මොරල් ෆල්ගුනිගේ ඝාතනයේ සීදී විනාශා ගැනීම කියලා වහලා දැම්මා. ඒ නිසා එයා මරණ පරීක්ෂණ වාර්තාවක් කරන්න ඉඩ දුන්නෙත් නැහැ. ඔන්න ඉතින් මේකට දඬුවම දැන් තමයි බොරල්ට ලැබෙන්න යන්නේ. ඊළඟ දවසේම මොරල්ව දිරන් කැඳවලා තියෙනවා. ඉතින් දිරන් අහනවා ඔයා කොහොමද ෆල්ගුනිගේ මරණය දිවිනසා ගැනීම කියලා හොයාගත්තේ කියලා. ඒකට බොරල් කියනවා මගේ අවුරුදු 20ක පළපුරුද්දෙන් එයාගේ කටේ පින දාලා තිබ්බා. ඒ නිසා එයා කුමිනාශක භාවිතා කළා දිවිනසා ගත්තා. මොකද මේක එයාගේ දෙවෙනි කසාදේ. ඒකෙන් එයා ගොඩක් ලැජ්ජා වෙන්නේ නැති කියලා. ඉතින් බොරල්ගේ මේ මෝඩ කතාව නිසා දිරන් අනිත් අයට කියනවා බොරල්ගේ කලිසම ගලවන්න කියලා. ඉතින් බොරල් වැඳ වැටෙනවා එහෙම කරන්න එපා කියලා. දිරන් චිත්‍රටම කියනවා එයාගේ කලිසම ගලවන්න කියලා. ඉතින් චිත්‍ර පුටුවෙන් නැගිටිද්දිම එයාට කෝල් එකක් එනවා. ඒ නිසා එයා ඉක්මනට එතනින් එළියට එනවා. හැබැයි එළියට ඇවිත් එයා හොඳටම hina වෙනවා. එයාට hinaව නවත්ත ගන්න බෑ. ඉතින් මේ වෙලාවේ එයාට අර ටානියාගේ අනාථ නිවාසයෙන් කෝල් එකක් එනවා. ඒ පාලිකාව කියනවා ටානියා එක්කම හිටපු ඒ පිරිමි ළමයාගේ නම චිරායු ඉලුක්දාර් කියලා. ඒ වගේම එයාගේ ඇඩ්‍රස් එකත් කියනවා. ඒ කියන්නේ මේ අපි දන්න චිරායුමද? අපි බලමු කතාව ඉස්සරහට සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. කොහොම හරි චිත්‍ර ඇතුළට විද්‍යාවක් පරීක්ෂා කරනවා. ඊළඟට එයා දිරන්ට කියනවා ෆල්ගුනිගේ සහ ජෝෂගේ වෙඩින් එක සැලසුවේ එකම මල් වෙලෙන්දෙක්. එයාගේ නම චිරායු. ඒ වගේම ටානියාලගෙන් ඇසුරු කරපු පිරිමි ළමගේ නම චිරායු කියලා. ඒකට දිරන් කියනවා ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඒක අහම්බයක් වෙන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ චිත්‍ර කියනවා නෑ සර් ලිපිනත් එකිනෙකට ගැලපෙනවා කියලා. ඔන්න ඊට පස්සේ මේ අය එන්නේ චිරායුගේ මල් කඩේට. හැබැයි අද ඒක වහලා දාලා තියෙන්නේ. මේ නිසා මෙයාලා දොර කඩලා ඇතුළට යනවා. ඊට පස්සේ හැම දෙයක්ම සෝදිසි කරන්න පටන් ගන්නවා. ওই වෙලාවේ තමයි නිවසේ හිමිකරු මෙතෙන්ට එන්නේ. එයා ඇවිත් චිත්‍රගෙන් අහනවා වරෙන්තුවක් තියෙනවද කියලා. හැබැයි මෙයාලා ළඟ සේම් වරෙන්තුවක් නැහැ. ඒ නිසා එයාට එළියට යන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ චිත්‍ර හිමිකරුට කියනවා මට ඔයා ගෙදරත් පොඩ්ඩක් බලන්න ඉඩ දෙන්න කියලා. මේ අතරේ චිරායු එයා ගෙදෙට්ට එනවා. එයා දකිනවා ගෙදෙට්ට කවුරු හරි ඇවිත් කියලා. ඊට පස්සේ චිත්‍ර නිවෙස් හිමිකරු ජීවත් වෙන ගෙදරත් පරීක්ෂා කරලා එළියට එනවා. චිත්‍ර කියනවා චිරායු ආපහු ආවොත් මට කියන්න කියලා. ඉතින් මේ වෙලාවේ චිත්‍ර දකිනවා කවුරු හරි ගැහණු කෙනෙක් එයාව දැකලා කණුවකට මුවා වෙනවා. ඉතින් චිත්‍ර එක වැඩි ගණන් ගන්නේ නැහැ. කොහොම හරි එදා රෑ වෙලා චිත්‍ර ගෙදර එනවා. එයා අවුලෙන් එනවා දැක්ක දීපක් කියනවා අපි ෆිල්ම් එකක් බලන්න යමු කියලා. කොහොම හරි ඊළඟට මේ දෙන්නා ෆිල්ම් එකක් බලන්න යනවා. ඉතින් ෆිල්ම් හෝල් එකට ඇවිත් දීපක් කාර් එක පාක් කරනකන් චිත්‍ර ටිකට් ගන්න යනවා. හැබැයි එයා පර්ස් එක කාර් එකේ දාලා ඇවිත් තියෙන්නේ. ඔන්න මේ අතර අපිට පෙන්නනවා සම්පූර්ණ මුහුණ වහගත්ත කෙනෙක් දීපක් ළඟට එනවා. එයා දීපක්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ තමයි චිත්‍ර ආපහු පල්ලෙහාට එන්නේ. ඉතින් එයා මේ මුහුණ වහන් ඉන්න මිනිහයාට ගහන්න පටන් ගන්නවා.
ඉතින් ඒ මිනිසයා චිත්‍රගෙන් බේරිලා පැනලා යනවා. කොහොම වුණත් ඒ ඉන්නේ නම් චිරායු. කොහොම හරි මේ සිද්ධියෙන් දීපක්ට ටිකක් තුවාලයි. චිත්‍ර ගොඩක් දුක් වෙනවා මේ සිද්ධ වුණ දෙයට. මේ නිසා දීපක්ගේ අම්මා චිත්‍රට කියන්නේ ඔයා කොහොම හරි මේ ඝාතකයව අල්ලගෙන දඩුවම් දෙන්න ඕන කියලා. ඔන්න ඊට පස්සේ මේ අය චිරායුගේ ෆොටෝ එකක් හොයාගෙන එයාව හොයන්න පටන් ගන්නවා. මේම හොයද්දී ඊළඟ දවසේම චිරායු චිත්‍රගේ ඉස්සරහට ඇවිත් ඉන්නවා. එයා අහනවා මැඩම් මාව හොයනවද කියලා. ඉතින් ඊළඟට මෙයාලා චිරායුව ප්‍රශ්න කිරීමේ කාමරයට ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ දිරන් චිරායුගෙන් අහනවා ටානියා ෆල්ගුනි ජෝෂා වගේම මේරිගේ කසාදවල මල් සැලසී කරේ ඔයා නේද කියලා. ඉතින් චිරායු කියනවා ඔව් ඒක මාර අහම්බයක්. ඒ හැමෝම මරුණා නේද කියලා. ඉතින් දිරන් එයාගෙන් එක එක ප්‍රශ්න අහද්දී චිත්‍රත් එතෙන්ට එනවා. මේ වෙලාවේ චිරායු ටිකක් කලබලෙන් වගේ තමයි කතා කරන්නේ. ඉතින් දිරන් චිරායුගෙන් ටානියා ගැන අහනවා. මොකද චිරායු තමයි ළමා නිවාසේ ටානියා එක ගොඩක් ළඟින්ම හිටපු පොඩි පිරිමි ළමයා. ඉතින් මේ වෙලාවේ චිරායු ටානියා ගැන කියනවා. දවසක් ටානියා රෝසමල් පැලයක් හදනවා. එයා චිරායුට කියනවා ගසක මුල ශක්තිමත් වුණොත් තමයි ගසක් රඳා පවතින්නේ. ඒ නිසා ගහේ මුල ශක්තිමත්ව තියෙන්න ඕන. එහෙම නැත්නම් ගහ මැරෙනවා කියලා. ඉතින් චිරායු කියනවා ටානියා මට සහෝදරියක් වගේ. ඒත් එයා එකපාරටම දිවනසා ගත්තේ ඇයි කියලා මන් දන්නේ නැහැ කියලා. ඊට පස්සේ චිත්‍ර අහනවා ඔයගේ අම්මගේ තාත්තගේ සම්බන්ධය කොයි වගේද කියලා. හැබැයි චිරායු ඒ ගැන කතා කරන්න කැමති නෑ. එයා කියනවා අපේ අම්මා අපිව දාලා ගියා. තාත්තා එයා ළඟ වැඳ වැටුණා. ඒත් එයා ගියා. හැබැයි මගේ අයියා මාව බලාගත්තා කියලා. චිත්‍ර අහනවා කොහෙන්ද ඔයාගේ අයියයි තාත්තයි කියලා. ඒ වෙලාවේ චිරායු කියනවා අම්මා අපි හැමෝටම වස දුන්නා. ඒකෙන් තාත්තයි අයියයි මැරුණා. ඒත් මම මැරුන්නේ නෑ. ඊට පස්සේ මාව අනාථ නිවාසයට බාර වුණා කියලා. හැබැයි කතාව මුලදී අපිට එක සිදුවීමකින් පෙන්නවා ළමා දෙන්නට වස දෙන්නේ තාත්තමයි කියලා. ඉතින් මේ පටලවිල්ල මොකද්ද කියලා අපි කතාව ඉස්සරහට බලමු. කොහොම හරි චිත්‍ර කියනවා අම්මා තාත්තව දාලා යන්න හේතුවක් නැති වෙන්න බෑ. ඒ දෙන්න අතරේ රණ්ඩු ඇති වුණාද? තාත්තා එයාට ගැහුවද කියලා. ඉතින් චිරායු ගොඩක් අපහසුවෙන් තමයි මෙතන ඉන්නේ. චිත්‍ර බල කරලා ප්‍රශ්න අහද්දී එයා නොසන්සුන් වෙනවා. මේ නිසා දිරන් කියනවා අපි පොඩි විවේකයක් ගමු කියලා. ඉතින් මෙයාලා එළියට එනවා. දිරන් කුරල්ට කියනවා චිරායුගේ අම්මා ගැන පොඩ්ඩක් විස්තර හොයලා බලන්න කියලා. ඊට පස්සේ එයා කියනවා චිරායු චිත්‍ර ප්‍රශ්න අහද්දී කලබල වුණා. ඒ නිසා ඔයා එයාගෙන් දිගටම ප්‍රශ්න කරොත් මොනවා හරි දෙයක් එළියට එයි කියලා. මොකද චිරායු පොලිසියටම හොයාගෙන ආවේ එයා දන්නවා පොලිසිය ළඟ එයාට විරුද්ධව කිසිම සාක්ෂියක් නැහැ කියලා. මේ වෙලාවේ නිලධාරියෙක් ඇවිත් කියනවා මරුණු ටානියාගේ තාත්තයි පොඩි දුවයි ඇවිත් ඉන්නවා. දුවට මොනවා හරි දෙයක් කියන්න තියෙනවා කියලා. ඉතින් දිරන් ගෞතම්ට ඒ ගැන බලන්න කියලා චිත්‍රව චිරායුගෙන් ප්‍රශ්න කරන්න යවනවා. ඉතින් චිත්‍ර ආයෙම ප්‍රශ්න කිරීමේ කාමරයට යනවා. ගිහින් චිරායුගෙන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඉතින් චිත්‍ර අහනවා ඔයාගේ තාත්තා කරපු රැකියාව මොකද්ද? ඔයාලා පොඩි කාලේ ඔයාලට මුදල් ප්‍රශ්න තිබුණාද කියලා. ඒ චිරායු කියනවා මට කිසිම දෙයක් මතක නැහැ කියලා. මේ අතරේ තමයි අර කලින් ආපු පොලිස් නිලධාරියා දිරන්ට රහසින් මොන හරි දෙයක් ගැන කියන්නේ. ඒක අහපු දිරන් ඒ නිලධාරියාට කියනවා මියගිය හැම කාන්තාවක්ගේම ළමයින් ගෙන්නන්න කියලා. එහෙම කියලා දිරන් එතනින් නැගිටලා යනවා. මේ අතරේ චිරායු එයා පොඩි කාලේ ජීවත් වුණ විදිය ගැන චිත්‍රට කියනවා. එයා කියනවා අපිට ලොකු ගයක් තිබුණා. ඒකේ මායි තාත්තයි මගේ අයියයි ජීවත් වුණා කියලා. හැබැයි එයා කිසිම වෙලාවක එයාගේ අම්මා ගැන මොකුත් කියන්නේ නැහැ. ඒක නිසා චිරායුගෙන් අම්මා ගැන අහනවා. ඉතින් ඒකට චිරායුට කේන්ති යනවා. ඒක දැකපු චිත්‍ර එයාගෙන් අහනවා ඔයාගේ අම්මා ඔයා පොඩි කාලෙම ගෙදරින් ගිහින් වෙන කෙනෙක් එක්ක විවාහ වුණාද කියලා. ඒ චිරායු තරහින් කියනවා මං එයා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. පේන විදිහට නම් චිරායුට එයාගේ අම්මා ගැන ලොකු තරහක් තියෙනවා. කොහොම හරි මේ වෙලාවේ චිරායුගෙන් ටානියා ගැන අහනවා. එයා අහනවා ටානියා දෙවෙනි පාට විවාහ වෙනවා කියලා දැනගත්තාම ඔයාට මොකද හිතුනේ කියලා. ඉතින් චිරායු කියනවා මට සතුටු හිතුණා කියලා. ඒ චිත්‍රට තේරෙනවා චිරායුගේ හිතේ ඇත්තටම සතුටක් තිබිලා නැහැ කියලා. ඒ නිසා එයා ආයෙම අහනවා ඔයාගේ අම්මා දෙවෙනි වර විවාහ වුණාද කියලා. එතකොට චිරායු තරහින් කියනවා මට එයා ගැන හොයන්න ඕමනාවක් නැහැ. අනික ළමයෙක් ඉන්න අම්මා කෙනෙක් ආයෙම විවාහ වෙන්න හොඳ නැහැ. ගහක් ශක්තිමත් වෙන්න නම් ඒකේ මුල් හොඳට තියෙන්න ඕන. ඒත් පොඩි කාලෙම ගහේ මුල් ටික කැඩිලා ගියොත් ඒ ගහත් විනාශ වෙනවා. ඒ විදිහට තමයි මට ටානියා ඉගැන්නුවේ කියලා. ඉතින් චිරායු මේ වෙලාවේදී හිතේ ලොකු තරහක් හිර කරන් තමයි කතා කරන්නේ. චිත්‍රටත් ඕන චිරායුගේ තරහ අවසලා එයාගෙන් ඇත්ත එළියට ගන්න.
එනිසා චිත්‍ර අහනවා එනිසාද ඔයා ටානියාව මැරුවේ කියලා. කොහොමරි මේ වෙලාවේදී චිරායු කියනවා මට දැන් සනීප නෑ. එනිසා මට කතා කරන්න බෑ. අනික ලෝය කෙනෙක් නැතුව මම මෙතනින් එහාට මොකුත් කියන්නේ නෑ කියලා. ඉතින් මේ වෙලාවේ චිත්‍රට දෙයක් මතකයට එනවා. ඒ තමයි එයාගේ අම්මා එයාලව දාලා ගියාට පස්සේ චිත්‍ර එයාගේ නංගි මිත්‍රට මුරණ්ඩු විදියට සලකනවා. ඉතින් ඒක දැකපු තාත්තා චිත්‍රට කියනවා මට ඔයාගේ අම්මට හොඳට සලකන්න බැරි වුණා. ඒ නිසා ඔයාගේ අම්මා මාව දාලා වෙන කෙනෙක් ගාවට ගියා. ඒත් මට ඔයාලව දාලා යන්න බෑ. ඉතින් මං හොඳ තාත්තා කෙනෙක් වගේ ඔයාලව බලා ගන්නවා කියලා. ඉතින් ඒකට දුක හිතුණු චිත්‍ර කියනවා මාත් කවදාවත් ඔයාලව දාලා යන්නේ නෑ. මං නංගිවයි ඔයාවයි බලා ගන්නම් කියලා. ඉතින් මේ මතකයෙන් මිදුණු චිත්‍ර චිරායුට කියනවා මගේ පොඩි කාලේ මට අත්විඳින්න උනේ ඔයාට උනා වගේම දෙයක්. අපේ අම්මා අපිව අතැල්ලා දාලා ගියා. ඊට පස්සේ එයා වෙන කෙනෙක් එක්ක විවාහ වුණා. ඒත් මගේ තාත්තා මට කිව්වා අම්මා අපිව දාලා ගියේ තාත්තගේ වැරද්දක් නිසා කියලා. හැබැයි එදායින් පස්සේ තාත්තා හොඳ මිනිහෙක් වුණා. එයා පොඩි කාලේ ඉඳන්ම අපිව බලාගත්තා. ඉතින් මගේ අම්මා වගේම මේ කේස් එකේදී මියගේ කාන්තාවුනුත් මොකක් හරි සාධාරණ හේතුවක් නිසා එයාලගේ පළවෙනි විවාහයෙන් අයින් වෙන්නේ නැත්තේ. ඉතින් එයාලට දෙවෙනි කසාදයක් කරගන්න අයිතියක් තියෙනවනේ කියලා. ඉතින් ඒක අහපු චිරායුට තරහ යනවා. එයා කියනවා තමන්ගේ දරුවන් තනි කරලා තමන්ගේ සතුට වෙනුවෙන් ආයෙම කසාද බඳින්න එයාලට කිසිම අයිතියක් නැහැ. ඒ වගේ හිතන අය මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු නැහැ. මං එයාලා ජීවත් වෙනවට කැමතිත් නැහැ කියලා. ඉතින් මේ විදිහට චිරායු මොකක් හරි දෙයක් හෙලි කරන්න සූදානම් වෙනකොටම තමයි ගෞතම ඇවිත් චිත්‍රට කතා කරන්නේ. ඉතින් එළියට ආපු චිත්‍ර ගෞතම්ගෙන් අහනවා ඇයි මේ වෙලාවෙත් එන්න ආවේ? එයා පාපොච්චාරණය කරන ලෑස්ති වුණා විතරයි කියලා. හැබැයි ඒ වෙලාවේ තමයි ගෞතම් කියන්නේ ටානියාගේ දුව හෙලි කරපු විදිහට ඝාතකයා මහලු කාන්තාවක් කියලා. ඉතින් මේකෙන් චිත්‍ර ගොඩක් පුදුම වෙනවා. ඒත් එක්කම අපිට ටානියාගේ දුව හෙලි කරපු දේ පෙන්නනවා. ඉතින් එයා කියනවා හැමදාම හවසට මං ඉස්කෝලේ අරින වෙලාවට ආච්චි කෙනෙක් මාව බලන්න එනවා. එයා මට එක එක ටොෆී ජාති දුන්නා. ඉතින් අපි දෙන යාළුවෝ වුණා. දවසක් එයා මගෙන් ඇහුවා ඔයාගේ අම්මා ආයෙම විවාහ වෙනව නේද? ඔයා අම්මා කැමතිම පාරෙන් ටොෆී එකක් එයාට ගිහින් දුන්නොත් එයා ඔයාට තියෙන ආදරේ අඩු වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කියපු ඒ ගැහණු කෙනා ටානියාගේ දුවට ටොෆී එකක් දෙනවා. ඒ වගේම ෆල්ගුනිගේ පුතාටත් එයාලා කැමතිම පාටින් ටොෆී දෙනවා. ඉතින් මේ කිසි දෙයක් නොදන්න ඒ අහිංසක ළමයි අම්මගේ ආදරේ හැමදාටම තියාගන්න හිතාගෙන ඒ ටොෆී එක එයාලගේ අම්මලාට දෙනවා. අර නපුරු කාන්තාව ඒ ටොෆී එකේ තමයි විස අන්තර්ගත කරලා තිබුණේ. කොහොම හරි දැන් ඔයාලට තේරෙනවා ඇති මංගල රාත්‍රියේදී කොහොමද මනමාලිය මිය ගියේ කියලා. ඝාතකයා එයාලට වස දෙන්න පාවිච්චි කරේ ඒ අයගේම දරුවන්ව. ඉතින් මේ වෙලාවේ ටානියාගේ දුව කියන විස්තර වලට අනුව අර ගැහණු කෙනාගේ කටුසටහනක් අඳිනවා. ඊට පස්සේ ඒ චිත්‍රය එයාට පෙන්නනවා. ඉතින් ඒ ළමයා ඒ ගැහණු කෙනාව අඳුන ගන්නවා. ඒ කියන්නේ මේ චිත්‍රයේ ඉන්න කෙනා තමයි මෙච්චර දවසක් සිදුවන ඝාතන පිටපස්සේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒක නිසා දිරන් ගෞතම්ට කියනවා ගිහින් චිරායුව නිදහස් කරන්න කියලා. ඊට පස්සේ ගෞතම් ගිහින් චිරායුව නිදහස් කරනවා. ඉතින් චිරායු හරිම සතුටින් පොලිස් ස්ටේෂන් එකකින් එළියට එනවා. ඒ යන අතර අපිට පෙන්නනවා කවුරු හරි කෙනෙක් මේකප් දාලා ලෑස්ති වෙනවා. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි මේ චිරායුම තමයි. ඒ අර ගැහණු කෙනා විදියට වෙස්වලා ගන්න එක තමයි මේ කරන්නේ. ඒ කියන්නේ චිරායුම තමයි ගැහණු කෙනෙක් වගේ ගිහින් අර පොඩි ළමයිට වසදාපු ටොෆී දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තම ඝාතකයා වෙන කවුරුත් නෙවෙයි චිරායුම තමයි. කොහොම නමුත් චිත්‍රට නම් චිරායු ගැන සැකයක් තියෙනවා. ඒක නිසා එයා නිලධාරියෙක්ට කියනවා චිරායු ගැන හැගාගෙන ඉන්න කියලා. ඒ වගේම එයා පහවදා උදේම සුබංකරට කෝල් එකක් ගන්නවා. ඉතින් මේ සුබංකර් තමයි චිත්‍රගෙනගේ මිත්‍රව කසාද බඳින්න ඉන්නේ. ඉතින් චිත්‍ර එයාට කියනවා මං ඔයාලට නම්බර් එකක් එවන්නම්. ඔයා ඒ නම්බර් එකට බොරුවට කෝල් එකක් ගන්න. අරන් කියන්න මං ලබන සතියේ විවාහ වෙනවා. හැබැයි එයා කලින් විවාහ වුණ කෙනෙක්. ඒ නිසා විවාහය චාම්ම කරන්න ඕන. ඔයා ඒ මල්සැල්සිය ටික කරන්න කියලා. ඉතින් චිරායුගේ නම්බර් එක සුබංකර්ට යවනවා. ඉතින් ඒ නම්බර් එක දැකපු සුබංකර් කියනවා මම මෙයාව දන්නවා. මම මිත්‍රට ප්‍රොපෝස් කරන්නත් මල් ගත්තේ මෙයාගෙන් කියලා. ඉතින් ඊට පස්සේ සුබංකර් චිත්‍ර කිව්වා වගේම චිරායුට කෝල් එකක් ගන්නවා. අරන් කියනවා මං හදිසියෙම ලබන සතියේ විවාහ වෙනවා. ඉතින් මට ඔයාගේ මල්සැල්සිලි කරගන්න ඕන. හැබැයි මනමාලි කලින් විවාහ වුණ කෙනෙක්. ඒ නිසා මට වෙඩින් එක චාම්ම කරගන්න ඕන කියලා. ඉතින් ඒක ඇහුව චිරායුගේ මුහුණට අමුතු එළියක් එනවා. ඊට පස්සේ එයා මනමාලිගේ නම මොකද්ද කියලා අහනවා. ඉතින් සුබංකර් කියනවා මිත්‍රා බෝස් කියලා.
ඉතින් මේ කෝල් එකෙන් පස්සේ චිරායු කරන්නේ මිත්‍රාගේ නම Facebook එකේ සර්ච් කරන එක. මොකද එයා දැන් හදන්නේ මිත්‍රාගේ ඊළඟ ගොදුර කරගන්න. මොකද සුබංකර් කිව්වා මිත්‍රා කලින් විවාහ වුණ කෙනෙක් කියලා. මේ අතර අපිට චිත්‍රව පෙන්නනවා. ඉතින් එයා ගාවට අවදීරන් එයාගෙන් අහනවා ඔයාට මේ කරන දේ ගැන විශ්වාසද? මේකෙන් ඔයාගේ නංගිගේ ජීවිතයට හානියක් වෙන්න පුළුවන් කියලා. ඉතින් චිත්‍ර හිතාමතාම තමයි මේ වගේ සැලැස්මක් හදලා තියෙන්නේ. මොකද එයා දන්නවා ගොදුරක ඉව වැටුණ ගමන්ම ඝාතකයා එලි බහිනවා කියලා. ඉතින් චිත්‍රගේ ප්ලෑන් එක වෙන්නේ එයාගේ නංගිව ඇමක් විදිහට යොදා ගන්න එක. එතනින් ඒ කොට සිවර වෙලා ඊළඟට අපිට පෙන්නනවා ගෞතමතර පොලිස් නිලධාරීන් මිත්‍රාගේ පුතා ඉගෙන ගන්න ඉස්කෝලේ ගාවට වෙලා ඔත්තු බලනවා. මොකද එයාට ලොකු විශ්වාසයක් තියෙනවා ඝාතකයා චිරායු නම් එයා මහලු කාන්තාවක් වගේ ඇවිත් මිත්‍රාගේ පුතා එක්ක මිතුරුකමක් ගොඩනගා ගනී කියලා. ඉතින් ඒක නිසාම මිත්‍රා වගේම චිත්‍රත් මෙතෙන්ට ඇවිත් ඉන්නවා. හැබැයි මිත්‍රා චිත්‍රට කෑ ගහනවා එයාගෙන් අහන්න නැතුව මේ වගේ සැලැස්මකට එයාව ඈඳගත් එකට. මොකද මිත්‍රා කියන විදිහට මේ දැන් එයාගේ පුතාගේ ජීවිතයට උනත් හානියක් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේදී තමයි ගෞතම් චිත්‍රට කියන්නේ මිත්‍රාගේ පුතා ඉන්න පැත්තට වයසක ගැහණු කෙනෙක් ඇවිදගෙන යනවා. එයාගේ චරිත ලක්ෂණ හැම එකක්ම ටානියාගේ දුව ලබා දුන්න තොරතුරු එක ගැලපෙනවා කියලා. ඉතින් ඒක නිසාම චිත්‍රත් ඒ පැත්තට දුවගෙන යනවා. අර ගැහණු කෙනා ගිහින් මිත්‍රාගේ පුතාට මොනවා හරි දෙයක් දෙනවා. ඒත් එක්කම තමයි එතනින් බස් එකක් යන්නේ. ඉතින් බස් එක ගිහින් ඉවරුණාට පස්සේ ඒ ගැහණු කෙනා එයා හිටියේ තැන පේන්නේ නැහැ. එතන දැන් ඉන්නේ මිත්‍රාගේ පුතා විතරයි. ඒක නිසා මේ අය එකතු වෙලා අර ගැහණු කෙනාව හොයනවා. ඉතින් මේ වෙලාවේ අපිට පෙන්නනවා චිරායු කාගේ හරි ෆොටෝ එකක් බලාගෙන එයාගේ විස්මාරු කරගන්නවා. ඉතින් ඒ වෙලාවෙම තමයි චිත්‍රයම අර ගැහණු කෙනාව අල්ලගන්නේ. ඉතින් මෙතන ඉන්නේ විශ්වලා ගත්ත චිරායු නම් නෙවෙයි. මේ ඉන්නේ චිරායු විශ්වලා ගන්න පාවිච්චි කරපු ෆොටෝ එකේ ඉන්න ගැහණු කෙනා. ඉතින් මේ ගැහණු කෙනා කියන විදිහට එයා කේක් හදන කෙනෙක්. එයා කේක් ඕඩර් එකක් බාර දෙන්න තමයි ඇවිත් තියෙන්නේ. හැබැයි පුදුම කියන්නේ මේ ඕඩර් එක දාලා තියෙනෙත් මිත්‍රාගේ පුතාගේ නමට. ඉතින් ඒක නිසා චිත්‍ර අහනවා ඔය ගෙවල් කොහෙද කියලා. ඉතින් එයා ඉන්නෙත් චිරායු ඉන්න ගමේමයි. ඒක නිසා චිත්‍රා චිරායුගේ ෆොටෝ එකක් මේ කෙනාට පෙන්නනවා. එතකොට තමයි එයා කියන්නේ මේ ළමයා ඉන්නේ මගේ ගේ ඉස්සරහමයි. එයා හරිම හොඳ කෙනෙක්. සමහර දවස්වලට මගේ කේක් ඕඩර් පවා ගෙනියනවා කියලා. ඊට පස්සේ චිත්‍රා චිරායු ගැන ඔත්තු බලන්න දාලා ඉන්න නිලධාරියෙක්ට කෝල් එකක් ගන්නවා. අරන් අහනවා චිරායු කොහෙද කියලා. ඉතින් ඒ නිලධාරියා කියනවා එයා දැන් පැයකට විතර කලින් පොදු වැසිකිළියට ගියා. තාම එළියට ආවේ නැහැ කියලා. ඉතින් චිත්‍ර කියනවා ඇතුළට ගිහින් එයා ඉන්නවද බලන්න කියලා. ඉතින් අල නිලධාරියා ඇතුළට ගිහින් බලනවා. ඒ චිරායු පේන්නේ නැහැ. ඉතින් මේක දැනගත්ත චිත්‍ර හොඳටම කලබල වෙනවා. ඉතින් එයා කෙලින්ම එන්නේ මිත්‍රා එයා හිටපු කාර් එක ගාවට. එයා එතෙන්ට ආවත් මිත්‍රා පේන්නේ නැහැ. ඒ කියන්නේ කාරු හරි කෙනෙක් එයාව පැහැරගෙන ගිහින් තියෙනවා. මේ වෙලාවේ අපිට පෙන්නනවා චිරායු මිත්‍රවත් අරගෙන ලෝරියකින් පැනලා යනවා. ඊට පස්සේ චිත්‍ර පොලිස් ස්ටේෂන් එකට වෙලා ගොඩක් ලොකු කලකිරීමකින් ඉන්නවා. මොකද මිත්‍ර කියන්නේ එයාගේ මේක කුසල්පන් සහෝදරිය. කොහොම හරි මේ වෙලාවේදී දීරන් චිත්‍රට කෑ ගහනවා ඝාතකයාගේ ඉලක්කය වෙන්නේ පොඩි ළමයා නෙවෙයි ගැහණු කෙනා. ඒ තියේදී ඇයි ඔයා එයාව තනි කරලා දාලා ගියේ කියලා. ඉතින් මේ වෙලාවේ තමයි මෙතන නිලධාරියෙක් ඇවිත් එක ෆොටෝ එකක් දෙන්නේ. ඒක දැක ගමම චිත්‍රට මතක් වෙන්නේ එදා එයා චිරායුගේ කුලිය ගෙදර අයිතිකාරයා මුණ ගැහෙන්න ගිය වෙලාවේ කවුරු හරි ගැහණු කෙනෙක් උඩ ඉඳන් බලාගෙන හිටියා කියලා. ඊට පස්සේ චිත්‍ර කාටවත් නොකියම එතනින් නැගිටලා යනවා. ඉතින් චිත්‍ර ගියාට පස්සේ දීරන් අර නිලධාරියාගෙන් අහනවා චිරායුගේ අම්මගේ ෆොටෝ එකක් හොයාගත්තද කියලා. ඒ නිලධාරියා කියනවා මං ඒක තමයි චිත්‍රට දුන්නේ කියලා. ඒ කියන්නේ චිත්‍ර චිරායුගේ අම්මගේ ෆොටෝ එක දැක්කට පස්සේ තමයි අර සිදුවීම මතකයට ඇවිත් තියෙන්නේ. මේ අතරේ චිරායු මිත්‍රව ගැට ගහලා දාලා එයාව මේකප් කරනවා. කොහොම හරි මේ වෙලාවේදී මිත්‍රා ඉන්නේ හොඳටම බය වෙලා. ඉතින් චිරායු මිත්‍රගෙන් අහනවා ඔයාට ළමයෙක් ඉද්දිත් ඇයි වෙනත් පිරිමියෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තේ? ඔයාට ඕන ඔයගේ ළමයා නොසලකා හරින්න නේද කියලා. චිරායු කියනවා ඔයා දරුවෙක් හැදුවා නම් ඔයාට හිතන වෙලාවට එයාගේ ජීවිතයට බලපාන මේ වගේ දේවල් කරන්න කිසිම අයිතියක් නැහැ කියලා. මේ අතරේ චිත්‍ර මේ තැන හොයාගෙන එනවා. ඉතින් එයා කොහොම හරි මිත්‍රව හිර කරන් ඉන්න තැන හොයාගෙන ඒ ළඟට එනවා. ඉතින් ඒ වෙලාවේ චිරායු මිත්‍රව හොඳටම බය කරනවා. එයා කියනවා ඔයාට වෙන කෙනෙකුව කසාද බඳින්න ඕන වුණ දවසේම ඔයාගේ මරණය තීරණය වුණා කියලා. ඉතින් මේ වෙලාවේ චිත්‍රා කාට හරි අතින් සංඥාවක් දෙනවා. ඒත් එක්කම එක ගැහණු කෙනෙක් මේ තැනට එනවා. ඇවිත් චිරායුට පුතේ කියලා කතා කරනවා.
ඉතින් මේ තමයි චිරායුගේ අම්මා. ඉතින් අම්මව දැක චිරායු එයාව අඳුන ගන්නවා. ඒ වගේම එයා ගොඩක් බය වෙනවා. ඉතින් එයා අම්මගේ පැත්තට පිහියක් දික් කරගෙන කියනවා, ඔයා අපිරිසුදු කෙනෙක්. ඔයා මගේ ළඟට එනවටවත් මං කැමති නෑ. ඔයා මගේ අයියවයි තාත්තවයි වසදීලා මැරුවා කියලා. මේ වෙලාවේ අම්මා වෙවුල කියනවා, මං ඔයා හිතනවා වගේ නරක කෙනෙක් නෙවෙයි. ඔයා ඇත්ත දන්නේ නෑ කියලා. ඉතින් චිරායු අම්මා කියන දේවල් අහන්න උත්සාහ කරන්නේවත් නෑ. එයා අහනවා, කවුද ඔයා මෙහාට එක්කන් ආවේ කියලා. මේ වෙලාවේදී අපිට ඒ සිදුවීම පෙන්නනවා. අර ෆොටෝ එක දැක්කට පස්සේ චිත්‍ර කෙලිම එන්නේ මේ ගැහණු කෙනාව හොයාගෙන. ඇවිත් අහනවා, ඇයි ඔයා ඔයාගෙන් පුතාගෙන් හැංගිලා ඉන්නේ කියලා. ඉතින් මේ ගැහණු කෙනා තමයි චිරායු දැන් කුලියට ඉන්න ගෙදර අයිතිකාරයව කසාද බඳලා ඉන්නේ. ඊට පස්සේ මේ කෙනා ඒ කතාව චිත්‍රට කියනවා. ඉතින් චිරායුගේ තාත්තා හැමදාම බීගෙන ඇවිත් අම්මට පහර දීලා තියෙනවා. හැබැයි ඒ දේවල් ගැන පුංචි චිරායුට කිසිම තේරුමක් තිබිලා නැහැ. ඉතින් මෙහෙම කාලයක් යනකොට තාත්තගේ රැකියාව අහිමි වෙලා තියෙනවා. ඊට පස්සේ එයාට බොන සල්ලි ඕන නිසා අම්මගේ රත්තරන් බඩු ඉල්ලලා කරදර කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ දෙන්නගේ රණ්ඩුව තවත් වැඩි වෙනවා. ඒක නිසා තමයි අම්මා තීරණය කරන්නේ මේ ගෙදරින් යන්න. එයා හිතනවා මුලින්ම එයා තනියම ගෙදරින් ගිහින් පස්සේ පොලිසියත් එක්ක ඇවිත් එයාගේ ළමයි දෙන්නම එක්කගෙන යන්න. ඒත් එයා ගෙදරින් ගියාට පස්සේ තමයි ආරංචි වෙලා තියෙන්නේ චිරායුගේ තාත්තා ළමයි දෙන්නටත් වහ දීලා එයාත් වසපානය කරලා කියලා. ඉතින් ඒක ඇහුවාම අම්මට සීය නැති වෙලා යනවා. ඉතින් එයාට සීය ආවට පස්සේ තමයි එයා දැනගන්නේ චිරායු ඒ සිද්ධියෙන් බේරිලා තියෙනවා කියලා. ඊට පස්සේ තමයි අම්මා ටානියා මාර්ගෙන් චිරායු ළමා නිවාසයකට අරගෙන ගිහින් තියෙන්නේ. මොකද තාත්තා චිරායුගේ හිත වෙනස් කරලා තියෙනවා අම්මා කියන්නේ නරක කෙනෙක් කියලා. ඒක එයාගේ හිතේ තදින්ම තැම්පත් වෙලා තියෙනවා. ඒ නිසා එයා අම්මව දකින්න පොඩ්ඩක්වත් කැමති වෙලා නැහැ. හැබැයි අම්මා චිරායු ලොකු වෙනකම්ම ඈත ඉඳන් එයා දිහා බලාගෙන ඉඳලා තියෙන්නේ. හැම මාසෙකම එයා ටානියට සල්ලි දීලා තියෙනවා චිරායුට හොඳට උගන්වන්න කියලා. හැබැයි චිරායු වයසින් වර්ධනය වුණත් එයාගේ හිතේ අම්මා ගැන තිබුණු තරහ මැකිලා ගිහින් නැහැ. ඒ නිසා චිරායුට වයස 18 පිරුණාට පස්සේ එයාව ටානියා මාර්ගයෙන් කුලිය නිවසකට අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් අම්මා කියනවා ඒ ගෙදර මායි මගේ මහත්තයා එකතු වෙලා චිරායු වෙනුවෙන්ම හැදුවා. එයාත් චිරායු ගැන හැමදේම දන්නවා කියලා. කොහොමද මේ හැමදේම දැනගත්ත චිත්‍ර චිරායුගේ අම්මගෙන් උදව් ඉල්ලනවා. එයාගේ නංගිව චිරායුගෙන් බේරගන්න. ඊට පස්සේ තමයි අම්මා ඇවිත් මේ හැමදේම චිරායුට කියන්නේ. ඉතින් මේ ඔක්කොම දැනගත්තට පස්සේ චිරායු හිතනවා අම්මා කියන්නේ නරක කෙනෙක් කියලා. මොකද එයාගේ තාත්තා ඒ විදිහටම තමයි චිරායුට ඒතු ගන්නලා තිබුණේ. කොහොම හරි මේ වෙලාවෙම මිත්‍රා දකිනවා චිත්‍රා මෙතෙන්ට ඇවිත් ඉන්නවා කියලා. ඒක නිසාම එයා මෙතනින් පැනලා යන්න හදනවා. ඒත් ඒක දැකපු චිරායු දුවගෙන ගිහින් මිත්‍රාව අල්ල ගන්නවා. ඒ වෙලාවෙම තමයි චිත්‍රා මේ කාමරයට ඇතුල් වෙන්නේ. ඇවිත් චිරායුට පහර දෙනවා. ඒත් එක්කම ගෞතම් තවත් නිලධාරීන් පිරිසක් එක්ක මෙතෙන්ට එනවා. ඇවිත් චිරායුව අත්අඩංගුවට ගන්නවා. ඒ වෙලාවේදී චිත්‍රා කියනවා එයාගේ අම්මට එයා එක ටිකක් තනියම කතා කරන්න ඉඩ දෙන්න කියලා. ඒක නිසා ඒ දෙන්නව කාමරය ඇතුළේ තියලා හැමෝම එළියට යනවා. ඉතින් චිරායු බයෙන් එයාගේ අම්මා ළඟට එනවා. ඇවිත් එයාගෙන් උන වැරදි වලට සමාව ඉල්ලනවා. මොකද එයාගේ හිතට එයාගේ නපුරු තාත්තා පොඩි කාලේ ඉඳන්ම අම්මා ගැන තරහක් ඇති කරලා තිබුණා. ඉතින් මේ වෙලාවේදී චිරායු අම්මට අරවස කලවම් කරපු ටොෆි භාජනය දික් කරනවා. ඊට පස්සේ කියනවා මට මේකෙන් ඔයා කැමතිම පාටින් එකක් තෝරලා දෙන්න. මං ඒක ඔයාගේ ඉස්සරහම කන්නම් කියලා. ඉතින් ඒ වගේ වස තියනවා කියලා නොදැන අම්මා එක ටොෆියක් අතට ගන්නවා. ඒත් ඒක චිරායුට දෙන්න කලින්ම නිලධාරියෙක් ඇවිත් චිරායුව අරගෙන යනවා. ඉතින් ඊට පහුවදා චිත්‍ර පොලිස් ස්ටේෂන් එකට එනවා. මේ වෙලාවේදී ACP කියනවා මං ඔයාව ඉන්ස්පෙක්ටර් තනතුරට උසස් කරා කියලා. ඉතින් මේ වෙලාවෙම චිත්‍රගේ සැමියා දීපකුත් මෙතෙන්ට එනවා. එයා එන්නේ චිත්‍ර අමතක කරලා ආපු දවල් කෑම එකත් අරගෙන. ඉතින් දීපක් ඒ කෑම එක දීලා එතනින් යනවා. ඒ වෙලාවේ දීපක්ට කෝල් එකක් එනවා. ඒ කතා කරන කෙනා කියනවා අපි වාගේ බිරිඳගේ වැඩ තහනම් කෙරෙව්වා. ඒත් එයාට දැන් උසස් වීමකුත් හම්බෙලා නේද කියලා. ඉතින් දීපක් ඒ කෙනාට කියනවා ඔයා බය වෙන්න එපා. එයා අපේ වැඩේට බාධාවක් වෙන එකක් නෑ කියලා. එතකොට ඒ කෙනා කියන්නේ එයා බාධාවක් වුණොත් මට එයා ඔයාගේ බිරිඳ කියලා හිතන්න බැරි වෙයි. අපිට එයාව මේ ලෝකෙන් අයින් කරන්න වෙයි කියලා. කොහොම වුණත් අහිංසකෙක් වගේ මෙච්චර කාලයක් හිටිය දීපක් මේ කතා කරන්නේ කාත් එක්කද? මොකද එයා මේ හොර රහස්‍ය කරන වැඩේ. ඉතින් මේ ගැන කුතුහලයක් ඉතිරි කරමින් තමයි මේ සුපිරිම වෙබ් සීරීස් එකේ පළවෙනි සීසන් එක අවසන් වෙන්නේ. ඉතින් අද කතාව ඔයාලා රස වින්දා නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ සුපිරිම කතාවකින් ආපහු හම්බ වෙමු.